ලසන් ස්ක්‍රීන් එක පේනව නේද බං? මේ ඔව් පේනවා. ඔරන්න පේනවා. හරි මචං. හරි සොලිඩ්ස් පටන් ගත්තාම අපිට ඔයාලට ගොඩක් දුරට ඕපන් කරපුවාම මේ මේ කවුද මොකද නිලේෂ් මේ ඔයා ඔව් පොඩ්ඩක් අර මොකක් හරි ක්ලික් කරද්දී ක්ලික් කරන එකේ පොඩ නම වගේ කියන්නේ මොකද මට හරියට කියන්නේ ස්ක්‍රීන් එක පේනවා නමුත් අර උඩ දැන් SolidWorks ෆයිල් view අර එහෙමේ කියන ඒවා හරියට පේන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද ෆයිල් view අර එහෙමේ හරි එතන මොකද්ද තියෙන්නේ කියලා මොකක් හරි මොකක් F අකුරෙන් පටන් ගන්න කියලා තේරෙනවා. නමුත් අර මොකද්ද තියෙන්නේ කියලා හරියට පොඩ්ඩක් කියන්න. හොඳයි. ඒ කියන්නේ මොකක් හරි ක්ලික් කරද්දී පොඩ්ඩක් හරි කියන්න මේ. හොඳයි. හරි මම ඒක කියන්න මේ ඔයාලට ප්‍රශ්න තිබ්බොත් ඒ වෙලාවෙම කියන්න වේගෙ වැඩි වගේ නම් ඒත් කියන්න මේ ඔව් ඒත් එක්ක මේ ඔයාලට වැඩිපුර කතා වෙන්න ඕන මොනවා හරි තියෙනවා නම් කියන්න මේ ඔක්කොම වගේ කරන්න ඕනෙත් නැහැනේ මේ එහෙමයි මම මේක ගත්තේ ඔයාලට ගොඩක් වෙලාවට ඕපන් කරපුවාම මේ බලා ගන්න හම්බෙන්නේ මේ විදිහට මේ අලුතෙන්ම ඕපන් කරනවා නම් නැත්නම් ඕපන් කරොත් මේ ඔයාලා වෙන ඒවා හදලා තිබ්බනම් මෙහෙම ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඒක ඔයාලා දැන් ඕපන් කරන්න යන්න ඕනේ නැහැ. මේ විදිහට බලා ගන්න පුළුවන් වෙයි. SolidWorks මේක ඕපන් කරගන්න මෙනු එක මෙන්න මෙතන තියෙනවා home කියලා. පේනවා ඇති වලට මේ මෙතන welcome to SolidWorks කියලා තියෙනවා. ඊට එහා පැත්තේ new කියලා තියෙනවා. ඒ අයිකන් දෙකෙන් තමයි ඔයාලා මේ එක්ක මේ මෙනු එක නැත්නම් මේ මෙනු එකට එන්ටර් වෙන්නේ. තව SolidWorks ගත්තාම mainly කොටස් තුනකට බෙදෙනවා. මේ පාර්ට් කියලා තියෙනවා. ඒ කියන්නේ අපි මොකක් හරි එකක් ගත්තාම ඒක ගන්න පුළුවන් පොඩිම කෑල්ල. කියන්නේ අපි පෑනක් කියලා ගත්තොත් එහෙම පෑනේ තුඩක්, පෑනේ කොපුව, නැත්නම් මේ පෑන් බටේ. ඒ වගේ එකට කියනවා පාර්ට් එකක් කියලා. හරිද? ඊට පස්සේ පාර්ට් ෆයිල්ස් වලට අඳුර ගන්න පුළුවන් මෙන්න මේ වගේ මේ තියෙන SLD PRT කියලා තමයි මේ පාර්ට් ෆයිල්ස් ඉවර වෙන්නේ. SLD PRT කියලා. ඊට පස්සේ ඔය පාර්ට්ස් කීපයක් එකතු කරලා කියන්නේ හිතන්නකෝ අපිට පෑන් කොපුව, පෑන් බටේ, පෑන් තුඩ ඔය ටික අපිට එකතු කරලා අපිට ඇසෙම්බලි එකක් හදාගත්ත හැකියි. ඇසෙම්බලි එකක් කියන්නේ කම්ප්ලීට් වෙච්ච පාර්ට් එකක්. ඒ පාර්ට්ස් තියෙනවා මේ SLD ASM කියන ෆයිල් ටයිප් වලින් තමයි ඒ ඇසෙම්බලි ෆයිල්ස් සේව් වෙන්නේ. ඊට පස්සේ drawings කියලා තියෙනවා. ඒවා දැනට නම් ඉතින් අපිට කතා කරන්නේ නැහැ ලොකුවට. ඒකේ තමයි ඔය ඩිමෙන්ෂන්ස් මේ මාක් වෙලා තියෙන ඒවා හැම තියෙන්නේ ඔය drawings වල. හරි. අපි ඉස්සෙල්ලාම පටන් ගන්න මේ ඔය SolidWorks install කරගෙන මම ගෙදර ඉන්න කට්ටිය නම් VPN එහෙම දාගෙන නැති කියලා හිතනවා. මොකද මේක අහන් හිටියා කියලා එහෙම ලොකුවට ඔලුවට යන්නේ නැහැ. කරලා බලපුවම තමයි ඒක පොඩ්ඩක් තේරෙන්නේ. නැති අයට ඉතින් මේ අපි වීඩියෝ කරනවානේ මේ රෙකෝඩ් කරනවා. ඒකෙන් බලාගෙන මේ බලාගන්න පුළුවන්. හරි. අපි එහෙනම් ප්‍රොජෙක්ට් එකක් කරලා බලමු. මම ඔයාලට ඉන්න ඔයාලට ෆයිල් එකක් දාන්නම්. ඒ ෆයිල් එකේ මම අද කරන්න යන්නේ මොනවද කියන ටික තියෙනවා. මම ඒක WhatsApp එකේ group එකේ දෙකේම දාන්නම්. ම්ම්, හරි. අපි ඉස්සෙල්ලාම මෙතනින් යමු. මෙතන new කියලා තියෙනවා. ඒ අ, එතන එක්ක control N ගහලා ගන්න පුළුවන්. නැත්නම් එතන උඩ කෙළවරේ තියෙනවා new කියලා. අපි ඒක ක්ලික් කරගමු ඉස්සෙල්ලාම. ඒක ක්ලික් කරගෙන ඔයාලට පේනවා part file කියලා. අපි ඉස්සෙල්ලාම part එකක්
ඩිසයින් කරගන්න. ඒකට මේ ඒකෙන් බලන්න පාර්ට් එකක් හදාගන්න පුළුවන්. ෆයිල් එකක් ඕපන් කරගන්න ඕන නම් මෙතනම පැත්තේ නිව් එකට එහා පැත්තේ තියෙනවා ඕපන් කියලා ඔප්ෂන් එක. ඒක ක්ලික් කරලා මම දැන් පළවෙනියටම හදන්න යන්නේ මෙන්න මවුන්ට් කියන එක. අපි මෙන්න මේ ඔබ්ජෙක්ට් එක හදලා පටන් ගමු. මේක පොඩ්ඩක් කම්ප්ලෙක්ස් ඔබ්ජෙක්ට් එකක්. ඒක හින්දා ඔක්කොම ටූල්ස් වගේ අපිට පාවිච්චි වෙනවා. අ, මේ ඔබ්ජෙක්ට් එක තමයි හදන්න යන්නේ. ඉස්සෙල්ලාම ඔයාලට මේ වගේ ප්ලේන්ස් තුනක් බලා ගන්න හම්බ වෙනවා. ඒක ක්ලික් කරපුවම තමයි හයිලයිට් වෙලා පේන්නේ. මොකද දැන්ට හයිඩ් වෙලා තියෙන්නේ. අපි මේ ප්ලේන්ස් තුන වෙන වෙනම ක්ලික් කරගෙන රයිට් කරලා මෙතන ඇහක් තියෙනවා ෂෝ කියලා. මේ රයිට් ක්ලික් කරාට පස්සේ එන්නේ ඇහැ ක්ලික් කරගත්තාම ඔයාලට මේ ප්ලේන්ස් තුනම බලා ගන්න පුළුවන්. ඔයාලට මේක මූව් වෙන්නේ කොහොමද කිව්වා? ස්ක්‍රෝල් වීල් එකේ උඩ පල්ලෙහා ගිහින් zoom ඉන්න නෝක් කරගන්න පුළුවන්. ඒත් එක්කම ස්ක්‍රෝල් වීල් එකේ ක්ලික් කරගෙන කරකවලා ඒක රොටේට් කරගන්න පුළුවන් සෙන්ටර් එක මේ මධ්‍යම විදිහට තියාගෙන. ඒත් එක්කම කන්ට්‍රෝල් එක ක්ලික් කළා ස්ක්‍රෝල් වීල් එකෙන් මූව් කරොත් එහෙම අපිට මේ මුළු ඔබ්ජෙක්ට් මේ ඩිස්ප්ලේ එකේ මූව් කරගන්න පුළුවන්. එහෙම තමයි මේන්ලි කන්ට්‍රෝල් මෙන් එකම F එපුවාම මේ F අකුර කීබෝඩ් එකේ F අකුර එපුවාම මේ මුළු මුළු view එකම සෙන්ටර් වෙනවා. ඒත් එක්කම දැන් ඔයාලට මේක මේ ෆ්‍රන්ට් ප්ලේන් එක බලා ගන්න ඕන. ඒ වුණාම ඔයාලට ස්පේස් බාර් එක ඔබන්න පුළුවන්. ඒත් මේ වගේ කියුබ් එකක් එයි. කියුබ් එකක් ඇවිල්ලා මෙන්න මේ වගේ ඔරියන්ටේෂන් කියලා පොඩි බොක්ස් එකකුත් ඕපන්. ඔයාලට එක්ක මේ කියුබ් එකෙන් අපිට ඕන සයිඩ් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. නැත්නම් මේ ඔරියන්ටේෂන් කියලා ඇවිල්ලා තියෙන පැනල් එක තියෙනවා. මේ පැනල් එකත් අපිට ඕන සයිඩ් එක කියලා. එතකොට මේ අදාළ ඩිරෙක්ෂන් එක highlight කරලා පේනවා. මේ ක්ලික් කරොත් ඒක බලා ගන්න පුළුවන්. මෙතෙන් දැනගන්න තේරෙන්න ඇති කියලා මම හිතනවා. select මිලිමීටර් 15ක් උස රෙක්ටැන්ගල් එක. ඔයාලා දැන්ට දන්න එකක් තියෙනවා නම් ඒක දැන් කරගෙන යන්න මම ඒක හදන හැටි දැන් එක්ස්ප්ලেইন කරන්නම්. හරි. ඉස්සලාම අපි ඒක ඒ ෂේප් එක හදාගන්න අපි ඉස්සලාම ස්කෙච් එකකින් පටන් ගන්න ඕනේ. ස්කෙච් එක කියන්නේ අපි අර බේසික් ෂේප් එකක් හදාගන්න පාවිච්චි කරන ටූල් එකක්. හරිද? ඒකට අපි මෙතන ස්කෙච් කියලා ටැබ් එකක් තියෙනවා. මේ ටැබ්ස් වල. මෙතන ස්කෙච් එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා ස්කෙච් කියලා තව අයිකන් එකක්. ඒක කියන්නේ create new sketch කියලා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරපුවාම අපෙන් අහනවා අපිට ස්කෙච් කරන්න ඕන ප්ලේන් එක සිලෙක්ට් කරගන්න කියලා. හරි දැන් ප්ලේන්ස් තුනක් තියෙනවා. මේ තුනෙන් ඕන ප්ලේන් එක සිලෙක්ට් කරගන්න කියලා කියනවා. අපි ඉතින් අපිට යට ප්ලේන් එක සිලෙක්ට් කරගත්තොත් ලේසියි. අර තිබ්බ මේ පාර්ට් එකේ ෂේප් එකත් එක්ක යට ප්ලේන් මේ
එක සිලෙක්ට් කරගත්තොත් ලේසි. ඒ කියන්නේ টොප් ප්ලේන් එක. අපි අපි ඒ හින්දා টොප් ප්ලේන් එක සිලෙක්ට් කරගමු. ඒ ක්ලික් කරගත්ත ගමන් ඔයාලට පේනවා ඇති ඒ টොප් ප්ලේන් එක නෝමල් වෙලා තියෙන්නේ. টොප් ප්ලේන් එකට නෝමලි අපි ඇවිල්ලා ඉන්නේ. ඒ දැන් අපිට තියෙන්නේ බේසික් ෂේප් එක හදාගන්න එක. හරි. ඒ ෂේප් එක හදාගන්න අපි ඉස්සෙල්ලාම මොකද්ද කිව්වේ? ඒක රෙක්ටැන්ගල් ෂේප් එකක්. එතකොට මෙන්න මෙතන තියෙනවා අපිට ඕන කරන ෂේප්ස් කීපයක්. අපිට මේ නිතර පාවිච්චි කරන ෂේප්ස් කීපයක්. ලයින් ටූල් එක තියෙනවා. ඒත් එක්කම සර්කල් ටූල් එක තියෙනවා. රෙක්ටැන්ගල් ටූල් එක තියෙනවා. ආර්ක් එකක් හදාගන්න පුළුවන් ටූල් එකක් තියෙනවා. ඉලිප්ස් එකක් හදාගන්න ටූල් එකක් තියෙනවා. එහෙම ටූල්ස් කීපයක්ම තියෙනවා. අපිට දැන් රෙක්ටැන්ගල් එකක් හදාගන්න ලේසිම ටූල් එක රෙක්ටැන්ගල් එකනේ. ඒකෙන්ද රෙක්ටැන්ගල් එකෙන් පටන් ගන්න. රෙක්ටැන්ගල් එක ගත්තාම රෙක්ටැන්ගල් අදින්න විදි කීපයක් තියෙනවා. corner rectangle, center rectangle, 3 point rectangle කියක කීපයක් තියෙනවා. අපිට මේ වෙලාවේදී නිලේෂ් මේ ඔයා මේ අර මොකක්ද ෂෙයා කරලා තින්නේ ස්ක්‍රීන් කියන එකද නැත්නම් මේ මේක විතරද සොලිඩ් වර්ක්ස් එක විතරද? මම ෂෙයා කරලා තියෙන SolidWorks එක විතරයි. මේ මං හිතන්නේ මුළු ස්ක්‍රීන් එකම ෂෙයා කරොත් ඔය මේව එනවා රයිට් ක්ලික් කරනවා. දැන් අපිට රයිට් ක්ලික් කරන එක පේන්නේ නැහැ. රයිට් ක්ලික් කරන්න පේන්නේ නැද්ද? රයිට් ක්ලික් කරන එක පේන්නේ නැහැ. ආ මං හිතන්නේ මේ මුළු ස්ක්‍රීන් එකම ෂෙයා කරොත් සමහරට රයිට් ක්ලික් කරන එක පේන්න ඉඩ තියෙනවා. මොකද අර මේ උඩින් ඕවර්ලැප් ආ එකක් තියෙන්නේ ඕපන් වෙන. හරි හරි sorry මම එක පේන්නන්නේ. දැන් පේනවද? yes දැන් පේනවා. නෑ හරි. හරි හරි. මේ මෙතන රයිට් ක්ලික් කරන්න ඕනේ නැහැ. මෙතන මේ මොකද ට්‍රයැන්ගල් එකක් තියෙන්නේ. ඒ ක්ලික් කරපුවාම පේනවා මේ අපිට ඕනේ ෂේප්ස් ටික. අර කලින් රයිට් ක්ලික් කරන එකත් පේන්නේ නැතුව ඇති. මේක රයිට් ක්ලික් කරපුවාම මෙතන ඇහැක් වගේ පේනවා කියපු එක. අර හයිඩ් කරගන්නයි ෂෝ කරගන්නයි තිබ්බේ. හරිනේ. දැන් ඉතින් අපිට ලේසිම ෂේප් එක වෙන්නේ අපිට අවශ්‍ය ෂේප් එක ජෙනරේට් කරගන්න මෙන්න මේකේ තියෙනවා සෙන්ටර් රෙක්ටැන්ගල් කියලා එකක්. තමයි ලේසිම එක වෙන්නේ අපිට අදාළ ෂේප් එක ජෙනරේට් කරගන්න. ඒ සෙන්ටර් රෙක්ටැන්ගල් එකෙන් වෙන්නේ අපිට සෙන්ටර් පොයින්ට් එක මාක් කර හැකි. ඒ මාක් කරලා තව පොයින්ට් එකක් තිබ්බ හැකි. ඒ පොයින්ට් එක කෝණ එකක් වෙන සෙන්ටර් එක අපි කලින් පොයින්ට් එක වෙන රෙක්ටැන්ගල් එකක් ජෙනරේට් වෙනවා. හරිනේ. එතකොට මේ දැන් මේ අයිකන් එක බලන්න තාම අර පැන්සලත් එක්ක රෙක්ටැන්ගල් ඒ කියන්නේ තාම අපි රෙක්ටැන්ගල් ඩ්‍රෝවිං මෝඩ් එකේ ඉන්නේ. එන්න අපි escape එක ක්ලික් කරගත්ත ගමන් ඒ මෝඩ් එකෙන් අයින් වෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මේක නිල් පාටයි. ඇතුළත් නිල් පාටයි එළියත් නිල් පාටයි. ඇතුළ නිල් පාට එකෙන් කියන්නේ මේක ෆිල් ෂේප් එකක්. ඒක අපි ෆිල් වෙන්නේ නැති අවස්ථාවකට ඉස්සරහදී යමු. දැන් ඇතුළ නිල් පාට වෙන එක කියන්නේ මේක ෆිල් ෂේප් එකක් කියන එක. මේකේ එළිය නිල් පාට එකෙන් කියන්නේ ඒක ඩිෆයින් වෙලා නැහැ කියන එක. ඩිෆයින් වෙලා නැහැ කියන්නේ මොකද්ද? මේකට හරි උසක් පළලක් නැහැ නේ. අපිට ඕන විදිහකට වෙනස් කර හැකිනේ. ඒක මෙතනත් කියනවා අන්ඩර් ඩිෆයින් කියලා. මෙතන අපිට අවස්ථා තුනක් තියෙනවා අන්ඩර් ඩිෆයින්, ෆුලි ඩිෆයින්, ඕවර් ඩිෆයින් කියලා. අන්ඩර් ඩිෆයින් කියන්නේ ඩිෆයින් වෙලා මදි. ඒ ෂේප් එක ඩිෆයින් වෙලා මදි. ෆුලි ඩිෆයින් කියන්නේ හරි ගානට ඔක්කොම ඩිෆයින් වෙලා තියෙනවා. ඕවර් ඩිෆයින් වෙලා කියන්නේ අපි ඕනවට වඩා ඩෙෆිනේෂන්ස් දෙන්න ගිහින් තියෙනවා. එතකොට ඒකට හිතා ගන්න බෑ මොන ඩිෆිනේෂන් එකටද යන්න ඕනේ කියලා. මේක අන්ඩර් ඩිෆයින් නේ. අපි මේක එතකොට ෆුලි ඩිෆයින් කරගමු. ඒකට මෙන්න මෙතන තියෙනවා ස්මාර්ට් ඩිමෙන්ෂන්ස් කියලා ටූල් එක. ටූල් භාගයේ. ඒ ස්මාර්ට් ඩිමෙන්ෂන්ස් ටූල් එක අපි ගත්තාම අපිට ක්ලික් කර හැකි සයිඩ් එක. මේ පේනවනේ. ඒ ක්ලික් කරන්න යන සයිඩ් එක ඔරෙන්ජ් කලර් වෙලා අපිට පේනවා. ඒ සයිඩ් එක ක්ලික් කළා. එතකොට මෙන්න මෙතන මේ මෙෂර්මන්ට් එකක් එනවා. ආයෙත් ක්ලික් කරලා අපිට අවශ්‍ය මෙෂර්මන්ට් එක දුන්න හැකි. මම මේකට දෙන්නම් 150 මිලිමීටර් කියලා ලෙන්ත් එක. හරි. දැන් පේනවා ඒ සයිඩ්ස් දෙක කළු පාට වුණා. ඒ සයිඩ්ස් එක කළු පාට වුණායින් කියන්නේ දැන් මේකේ ලෙන්ත් එක වෙනස් කරන්න බෑ තවදුරටත්. මේකේ මේ පැත්තට වෙනස් කරන්න බෑ. හැබැයි මේකේ හයිට් එක වෙනස් කරන්න පුළුවන්. කියන්නේ හයිට් එක ඩිෆයින් වෙලා නැහැ. ලෙන්ත් එක ඩිෆයින් වෙලා තියෙන්නේ. ඒකෙන් තමයි තාම
අපි ආයෙත් මෙතෙන්ට ගිහිල්ලා ආයෙ මේක සිලෙක්ට් කරලා ආයෙ තව සැරයක් ආයෙ සිලෙක්ට් කරලා අපි මේකත් දෙමු 50 සෙන්ටිමීටර්ස් කියලා. මට මතක විදිහට 50 සෙන්ටිමීටර්ස් දීලා තිබ්බේ. දැන් බලන්න ආයෙ escape එක ඔබා ගන්න මේ නැත්තම් ආයෙ ඉන්නේ තාමත් මේ සිම්බල් එක තියෙනවා කියන්නේ මවුස් එක ළඟ ඒක තාම ඉන්නේ ස්මාර්ට් ඩිමෙන්ෂන්ස් ටූල් එක ඇතුලේ ගිහලා escape එක ඔබා ගන්න. එතකොට මේ ස්මාර්ට් ඩිමෙන්ෂන් ටූල් එකෙන් එළියට එනවා. එතකොට දැන් අපි ආයෙ ක්ලික් කරගමු. පේනවා ඇති ඔක්කොම කළු පාට වෙලා තියෙනවා. එළියේ ඔක්කොම මේ ලයින්ස් කළු පාට වෙලා තියෙනවා. කළු පාට වෙලා තියෙනවා කියන්නේ මෙන්න මෙතනත් පේනවන විදිහට fully defined. දැන් මේක අදින්න අර මේවා කරන්න මුකුත් කරන්න බෑ. දැන් ඔයාලා පොඩ්ඩක් මේක ඔයාලා සමහර විට කලින් මේක අදිද්දි මෙන්න මෙහෙම වෙන පැත්තකින් තියලා අදින්න ඇති. පැත්තකින් තියලා ඇඳලා ඩිමෙන්ෂන්ස් දුන්නට මේකේ තාම මේක නිල් පාට වෙලා ඇත්තේ. මේ නිල් පාටකින් කියන්නේ ඇයි? දැන් මේකේ උස පළල මේ අපි ඩිෆයින් කරාට මේක තියෙන්න ඕනේ කොහෙද කියන එක ඩිෆයින් කරලා නැහැ. මම කලින් එක ඩිෆයින් කරද්දි මේ සෙන්ට් එක මෙන්න මේ ඔරිජින් එකෙන් තියලා ඩිෆයින් කරන්න මම ප්‍රවේශ සම්මුණා. ඒ දැන් මම සාමාන්‍ය තැනක තියලා ඇන්දේ. ඒක හින්දා මේක කොහෙද තියෙන්න ඕනේ කියන එක ඩිෆයින් වෙලා නැහැ. අපි ඒක ඩිෆයින් කරන්න අපිට එක්කෝ අර විදිහටම මේ පොයින්ට් එක ක්ලික් කරලා මේ පොයින්ට් එක ක්ලික් කරලා කොච්චර දුරකින්ද තියෙන්න ඕනේ කියන්න පුළුවන්. නැත්නම් තව විදිහක් තියෙනවා උඩ රිලේෂන්ස් පාවිච්චි කරලා ඒක ඩිෆයින් කරන්න පුළුවන්. මේ රිලේෂන්ස් කියන්නේ මොකද්ද? නිකන් එතකොට ඒක කියවෙන්නේ මේ පොයින්ට් එකට සාපේක්ෂව මේ පොයින්ට් එක තියෙන්න ඕනේ. තැන මොකද්ද කියන එක තමයි රිලේෂන්ස් වලින් අපි කියන්නේ. දැන් අපි මේ පොයින්ට්ස් දෙක සිලෙක්ට් කරපුවාම ඉතලම ඩිමෙන්ෂන් ටූල් එකෙන් අයින් වෙලා ඉන්න. මේ තැන ක්ලික් කරලා ඔරිජින් එක ක්ලික් කරපුවාම මෙන්න මෙතන ඉන්නවා add relation කියලා පැනල් එක. මේ පැනල් එකෙන් තියෙනවා horizontal, vertical, coincident. මෙන්න මේ රිලේෂන්ස් තුන අපිට ඇඩ් කරගන්න පුළුවන්. horizontal එකෙන් වෙන්නේ මේ points දෙක horizontal plane එකේ තියෙන විදිහට රිලේෂන් එකක් ඇඩ් වෙනවා. vertical එකෙන් වෙන්නේ මේ point දෙක vertical plane එකේ තියෙන විදිහට රිලේෂන් එකක් ඇඩ් වෙනවා. coincident කියන්නේ මේ points දෙක coincident වෙන විදිහට රිලේෂන් එකක් ඇඩ් වෙනවා. මෙතනදී අපිට ඇඩ් කරන්න හොඳම රිලේෂන් එක තමයි coincident කියන්නේ. coincident එතකොට අර points දෙක එක point එකක් වෙන විදිහට රිලේෂන් එකක් ඇඩ් වෙලා ඔයාලට මෙතන මේක ආයෙ move කරන්න බැරි වෙන්න හැදෙනවා. ඒත් එක්කම මේක fully defined වෙනවා. එතකොට රිලේෂන් එක fully defined කියලා ගන්න හැකියි. හරි. හරි දැන් මේක ඇඳගෙන ඉවරයි. ඇඳගෙන ඉවරුනාට ඔයාලගේ බලන්න ඇති. ඒකට දැන් thickness එකක් නැහැ නේ කියලා. අපි thickness එක ඇඩ් කරන්නේ වෙනම feature එකක් කියලා විදිහකට. මේක sketch එක ගැන rough sketch එකක් අපි හදාගත්තා. ඊට පස්සේ මේකට feature එකක් දාලා අපි මේකට thickness එකක් ඇඩ් කරනවා. එතෙන්ට යන්න මෙන්න මෙතන උඩ තියෙනවා exit sketch කියලා බටන් එකක් tool bar එකේ. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරපුවම මේක නිල් පාට වෙලා අපි sketch mode එකෙන් එළියට ඇවිල්ලා මෙන්න මෙතන ඇති ඔයාලට sketch 1 කියලා එකක් generate වෙලා ඇති මේ අපි අර දැනට හදාගත්ත කොටුව. හැමෝම මෙතෙන් දෙනකන් කරගත්තා කියලා මම හිතනවා. ප්‍රශ්න නැහැ නේද? මෙතන ප්‍රශ්න නැතුව ඇති කියලා හිතනවා. හරි. ඊට පස්සේ ෆීචර් එක ඇඩ් කරගන්නේ කොහොමද? මේ ෆීචර් එක ඇඩ් කරගන්න අපිට යන්න පුළුවන් sketch කියලා එක ආයේ sketch කියන එක සිලෙක්ට් කරන්න. ආයේ මෙන්න මෙතන ටැබ් එකේ තියෙනවා features කියලා ටැබ් එකක්. features කියලා ටැබ් එකක් තියෙනවා. මේ features කියන ටැබ් එකේ මෙන්න මෙතන තියෙනවා extrude boss base කියලා. extruded boss base කියලා option එකක්. එන්නේ option එකට යන්න. මේ option එකට ගියාට පස්සේ ඔයාලට පේන නැති මේක කහ පාට වෙලා
අපිට thickness එකකුත් ඇඩ් වෙලා පේනවා. හා මේ එක්ස්ට්‍රූඩ් කරද්දී අපිට මේන්ලි ඔප්ෂන්ස් කීපයකට යන්න පුළුවන්. ඒ ඔප්ෂන්ස් ටික මෙන්න මෙතන මෙනු එකේ බලා ගන්න පුළුවන්. අ, එකක් තියෙනවා බ්ලයින්ඩ් කියලා, මිඩ් ප්ලේන් කියලා එකක් තියෙනවා, අප් ටු බොඩි ඔය විදිහට ඔප්ෂන්ස් කීපයක් තියෙනවා. අපි දැනට බ්ලයින්ඩ් කියන ඔප්ෂන් එක යමු. ඉදිරියේදී මේ ඔප්ෂන්ස් ටිකත් අපිට හම්බ වෙනවා. ඒ වෙලාවට බලමු. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ලෙන්ත් එකක් මිලිමීටර්ස් වලින් තියෙනවා. මේ ලෙන්ත් එකෙන් තමයි අපි ඩිටර්මයින් කරන්නේ මේකට කොච්චර thickness එකක් එන්න ඕනද කියන එක. මේ අපි දැනට මිලිමීටර් 15ක් දෙමු. මිලිමීටර් 15ක් කියලා මෙන්න මෙතන හරි ලකුණ තියෙනවා. ඕකේ කියන. ඕකේ ක්ලික් කරන්න. එතකොට අපි හදාගත්ත ෂේප් එකට thickness එකකුත් එනවා. හරි. මෙතන නම් කටියට ප්‍රශ්න තියෙනවා. නෑ බවුල් නැහැ. ඒකට මොකද නැතුවද කියලා හිතනවා. හරි. මේ යන වේගය වැඩි වගේ නම් කියන්නේ. හරි. මේ දැන් අපේ ෆස්ට් ෂේප් එක හදාගෙන ඉවරයි. අ, ඊට පස්සේ අපිට තියෙනවා අපේ සෙකන්ඩ් ෂේප් එක හදාගන්න මෙන්න මේ ෂේප් එක ඇඩ් කරගන්න. මේ අර අපි ඉනිෂියලි හදාගත්ත මෙන්න මේ ෂේප් එකට මෙන්න මේ ෂේප් එක ඇඩ් කරගන්න ඕනේ. හරි. මේ ෂේප් එක ඇඩ් කරගන්න අපි යමු ආයත් මේ අපේ හදාගත්ත දැනට හදාගත්ත පාර්ට් එකට. ඒ ෂේප් එක හදාගන්න ආයෙත් මොකද කරන්න ඕනේ? ආත් ස්කෙච් එකකින් පටන් ගන්න ඕනේ. ආයෙත් එන්න ස්කෙච් ටැබ් එකට. ඊට පස්සේ ආයෙ ස්කෙච් කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ආයෙ අහන මොකක් හරි ප්ලේන් එකක් සිලෙක්ට් කරන්න කියලා. අපිට කලින් නම් තිබ්බේ මෙන්න මේ টොප් ෆ්‍රන්ට් টොප් රයිට් කියන ප්ලේන්ස් ටික විතරයි. දැන් අපිට තවත් ප්ලේන්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා මේ බොක්ස් එකේ. මේ බොක්ස් එකේ සයිඩ්ස් 6ක් තියෙනවා. සයිඩ්ස් 6ම ප්‍රයිම ප්ලේන්ස්. දැන් අපි කලින් අර ඔප්ෂන් අපේ පාර්ට් එක බලාගත්තොත් මෙන්න මේ ප්ලේන් එකේ තමයි අපි හදලා තියෙන්නේ මේ පාර්ට් එක. මේ ප්ලේන් එකේ පාර්ට් එක හදන්න අපි සිලෙක්ට් කරගන්න ඕනේ ඒ ප්ලේන් එක. එතකොට ඒ බොක්ස් එකේ සයිඩ් එකක් ක්ලික් කරන්න. එතකොට ආය ක්ලික් කළා මෙන්න මෙතන ස්කෙච් 2 කියලා එකක් මේ හැදෙයි. ඊට පස්සේ මේක මෙහෙම පැත්තට තියාගෙන කරන්න බැරි හින්දා අපේ නැවිගේෂන් එකෙන් ඒ පැත්තට එන්න. දැන් තියෙන්නේ අර ෂේප් එක හදාගන්න එක. ඒ ෂේප් එක හදාගන්න අපිට දැන් පාවිච්චි කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ ලයින් ටූල් එක. අර ටූල් බොක්ස් එකේ තියෙනවා ලයින් ටූල් එක. ඒ ලයින් ටූල් එකෙන් අපිට ලේසියෙන්ම අර ෂේප් එක හදාගන්න පුළුවන්. හරි ඒ ෂේප් එක හදාගමු අපි මේ වගේ තැනක් ක්ලික් කරමු. ඊපස්සේ කෙලින්ම උඩට ඇවිල්ලා උඩ රවුමන්න තිබ්බේ. එහෙම ආත්‍යයක් ගන්න නම් ආයෙ මේ පොයින්ට් එක උඩටම ඇවිල්ලා ආයෙ ඇදගෙන යන්න. ඒ කියන්නේ ඒ ආක් එක අර පෙන් ටූල් එකෙන් එක්සිට් වෙන්න නැතුව ගන්න. දැන් ඔයාලා මෙහෙම ඇත්තේ ආයේ පොයින්ට් එක උඩට ඇවිල්ලා මේක ඇදගෙන ගියපුවාම ඒ ලයින් ටූල් එක හැදෙනවා. සමහර විට මේ වගේ 90 ඩිග්‍රීස් වලින් ඔයාලට ඇවිල්ලා ඇති. එහෙම නැත්නම් ආයේ එස්කේප් එක ඔබලා ලයින් ටූල් එක අරගෙන එහෙම එන්න. ඒ අදින ඩිරෙක්ෂන් එක මේ ක්ලික් කරලා අදින ඩිරෙක්ෂන් එකට පර්පෙන්ඩිකියුලර්ලි තමයි එන්නේ. දැන් මම උඩ ඉඳන් ආවේ. එහෙනම් ඒ උඩ ඉඳන් තමයි ආක් එක ජෙනරේට් වෙන්නේ. ඊට පස්සේ ආක් එක මෙහෙම දීලා මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා මෙතනින් දෙන්න. අපි මෙහෙම ලයින් එක ඇඳලා ලයින් එක ඕනේ. ඔයාලට ලයින් එක ඩිලීට් කරගන්න ඕන නම් ඒ ලයින් එක උඩ ක්ලික් කරනවා. ඩිලීට් කරන්න කීබෝඩ් එකෙන් දෙන්න. කීබෝඩ් එකේ ඩිලීට් බටන් එක ක්ලික් කරන්න. එතකොට ඒක ඩිලීට් කරනවා. හරි. දැන් අපි මෙහෙම ෂේප් එක හදාගත්තට අර කලින් වගේ
ඇතුළ නිල් පාට වෙලා නැහැ. ඒ ඇතුළ නිල් පාට වෙලා නැති එකෙන් කියන්නේ මේක කම්පියුටර් ස්කෙච් එකක් නෙමෙයි. ඒ කම්පියුටර් ස්කෙච් එකක් නොවෙන්නේ අපි බැලුවොත් එහෙම මෙන්න මේ යට කොටස කම්ප්ලීට් වෙලා වගේ පෙනුනට ඒ ඒ කොටස ජොයින් වෙලා නැහැ. එහෙනම් ආයේ ලයින් ටූල් එක අරගෙන මෙන්න මේ පොයින්ට් එකේ ඉඳලා මේ පොයින්ට් එකට ලයින් එක කරගන්න. ඒකෝල ඇතුළේ නිල් පාට වෙනවා. නිල් පාට උන ගමන් කියන්නේ ඒක මේ කම්ප්ලීටඩ් ස්කෙච් එකක් කියලා. ඒත් එකම දැන් බලන්න තාම එළිය නිල් පාටයි. එළිය ලයින්ස්. ඒකෙන් කියන්නේ මේක ඩිෆයින් වෙලා නැහැ කියලා. ඩිෆයින් වෙලා නැහැ කියන්නේ අපිට මේක ඕන ඕන විදිහට මූව් කර හැකි. හරි. අපි ඒක ඩිෆයින් කරගමු. අපිට ඉස්සෙල්ලාම මේක එහෙට මෙහෙට මූව් කරන එක නවත්තමු. මුළු ෂේප් එක මෙහෙට මෙහෙට යන එක. ඒකට මම පාවිච්චි කරන්න මෙන්න මේකයි මේ ඔරිජින් එකයි ක්ලික් කරලා රිලේෂන් එකක් ඇති කරගන්න vertical කියලා. එතකොට මේ vertical එකෙන් ඒ පොයින්ට් දෙක vertical plane එකේ තියෙන්න ඕනේ. එතකොට ඒක තවදුරටත් මේ horizontally ගෙනියන්න බැහැ. මොකද අර points දෙක vertical plane එකේ තියෙන්න ඕනේ හින්දා. හරි. දැන් මේ shape එක. අ, මේ shape එකේ thickness එක වෙන්නේ 50. මෙතන ඉඳලා උඩ center එකට 50 centimeters length එකකුත් තියෙනවා. හරි. දැන් අපිට තවදුරටත් රිලේෂන් සෙට් කරලා මේක ඩිපෙන්ඩ් කරන්න බෑ. එහෙනම් අපි ස්මාර්ට් ඩිමෙන්ෂන් ටූල් එක පාවිච්චි කරලා මේකට ඩිමෙන්ෂන්ස් දීලා ඩිෆයින් කරමු. ආය මෙතන ස්මාර්ට් ඩිමෙන්ෂන්ස් එකට එන්න. ස්මාර්ට් ඩිමෙන්ෂන්ස් එකට ආවට පස්සේ මෙන්න මෙතන පල්ලෙහා සයිඩ් එක ක්ලික් කරලා ආය පල්ලෙහාට පොඩ්ඩක් ඇදලා ආය ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේ වගේ ඩයලොග් බොක්ස් එකක් එයි. ඩයලොග් බොක්ස් එකේ ඔයාලට ටයිප් කරන්න පුළුවන් මිලිමීටර්ස් වලින් ලෙන්ත් එක. අපි මම 50 මිලිමීටර්ස් කියලා දෙන්න. ඊළඟට කරන්න. හරි. දැන් මේ පැත්ත මේ සයිස් දෙක කළු පාට වුණා. ඒත් තමයි මේ උඩ එක කළු පාට වෙලානේ. ඇයි? මේක තාම උඩට පල්ලෙහාට කරන්න පුළුවන්. අපි ඒක වළක්වන්න අපි ආයෙත් ස්මාර්ට් ඩිමෙන්ෂන්ස් වලට ඇවිල්ලා මෙතන සෙන්ටර් එකයි මෙතන යටයි අතර තියෙන ඕන ඩිස්ටන්ස් එක අපි දෙන්නේ 50 මිලිමීටර් විදිහට. දැන් බලන්න මුළු ස්කෙච් එකම fully define වෙලා තියෙනවා. කළු පාට වෙලා මෙන්න මෙතන යටත් fully define වෙලා ඉවිල්ලා තියෙනවා. එහෙම ආවට පස්සේ අපිට පුළුවන් exit sketch යන්න. මේ උඩ tool bar එකේ තියෙන. දැන් ආයෙ මේකට thickness එකක් දෙන්න ඕනේ. අපි thickness එකක් දෙන්න මොකද්ද කරන්නේ? මෙන්න මෙතන feature කියන tab එකට යනවා. feature tab එකේ මෙතන තියෙන extrude boss base කියලා. extrude boss base select කරගමු. මේක extrude වෙනවා. හැබැයි ඔයාලට පේනවා ඇති. වැරදි පැත්තට extrude වෙලා තියෙනවා. අපිට මේ පැත්තට නෙමෙයි අතුල් පැත්තට extrude වෙන්න ඕනේ. මේ extrude වෙන direction එක වෙනස් කරන්න මෙන්න මෙතන තියෙනවා direction 1 කියන එක යටතේ arrows දෙකක්. reverse direction කියලා තියෙනවා. ඒ arrow එක click කරලා අපිට මොන පැත්තටද extrude වෙන්නේ කියන එක වෙනස් කරන්න පුළුවන්. අපි click කරලා extrude වෙන direction එක වෙනස් කරගමු. ඊට පස්සේ මේ සැරේත් අපි blind පාවිච්චි කරන්නේ නැතුව අපි වෙන එකක් පාවිච්චි කරමු offset from surface කියන එක. මේ offset from surface කියන එකෙන් වෙන්නේ මොකද්ද? මොකක් හරි අපි දැන් surface එකකින් යම්කිසි දුරක් තියනකම් මේ extrude කරනවා. ඒ කියන්නේ ඔයාලා මෙතනින් surface එක select කරගන්න. මම මේ surface එක select කරන්න. ඒ surface එක select කරපුවාම ඒ surface එකේ ඉඳලා අන්න දීලා තියෙන මිලිමීටර් 15ක් කියලා මිලිමීටර් 15ක් දුර එනකම් මේක extrude කරනවා. අපි මේක මිලිමීටර් 20ක් කියලා දුන්නොත් අඩු වෙනවා. මොකද අර surface එකේ ඉඳලා මිලිමීටර් 20ක් දුරට එනකන් විතරයි අඩු කරන්න වැඩි extrude කරන්න පුළුවන් ඉන්නේ. මම මෙතන මිලිමීටර් 30ක් දෙන්නම්. මොකද මම හදාගත්ත shape එක මම හිතන්නේ මිලිමීටර් 30ක් දුන්නේ. 35ක් දුරට දීලා 35ක් දීලා තිබ්බා. හරිද? ඒක දීලා අනිවාර්යෙන් මෙන්න මෙතන merge result කියලා එකක් තියෙනවා. එන්න එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. ඒක ටික් කරලා තියෙන්න ඕනේ. හදිස්සිය අපි මේක ටික් කරන්නේ නැතුව
දුන්නොත් එහෙම ඔයාලට පේනවා ඇති. ඒක මර්ජ් වෙලා වගේ පේනවා. ඒත් හරියට මර්ජ් වෙලා නැහැ. හරියට මර්ජ් වෙලා නැහැ. මේ වගේ ලයින්ස් එනවා. ඔයාලට ඒක හදා ගන්න ඕන නම් මේ ක්ලික් කරන්න. ආයෙ රයිට් ක්ලික් කරපුවාම එඩිට් ෆීචර් කියලා තියෙනවා. ඒ එඩිට් ෆීචර් කියන එකට යන්න. ගිහිල්ලා මෙන්න මෙතන මර්ජ් රිසල්ට් කියන එක අනිවාර්යෙන් ක්ලික් කරලා ආය මේ ඕකේ එක දෙන්න. ඉතින් බලන්න අර වගේ කලින් වගේ කැතට ඉරි ඇවිල්ලා නැහැ. අර ඔරිජිනල් ෂේප් එකත් එක්ක ලස්සනට මර්ජ් වෙලා තියෙනවා. හරි. මෙතෙන් දැනගන්න කටියට ප්‍රශ්න තියෙනවද? කාගේ ප්‍රශ්න තියෙනවද? ගෲප් එකේ දාන්න මේ ගෲප් එකේ හරි chat එකේ හරි. හ්ම්. වේගෙන් ආවත් දන්නේ නැහැ මේක තේරෙන්නේ නැති නෑ මට කවුරුත් නෑ දන්නේ නැහැ ප්‍රශ්නයක් අහන්නවත්. නෑ 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 අ, හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේ එක්ක අන්මියුට් කරලා හරි මේ මෙසේජ් එකක් දාලා හරි අහන්න. ඒක අවුලක් නැහැ. මේ හරි. අපි දැන් බේසික් ෂේප් එක හදාගෙන තියෙනවා. දැන් ඔයාලා කලින් වගේ දකින්න ඇති. කලින් ෂේප් එක අපිට ඕන ෂේප් එක දැන් අපි හදාගෙන තියෙනවා. මේ තියෙන්නේ අපේ බේසික් ෂේප් එක ෆුල් ෂේප් එක එන්න ඕන විදිහේ සිම්ප්ලිෆයිඩ් එකක්. සිම්ප්ලිෆයිඩ් ෂේප් එක. දැන් අපි මේ ෂේප් එක අපිත් ඒ විදිහටම හදාගෙන තියෙනවා. අපි ඊළඟ ස්ටෙප් එකට යනවා. ඊළඟ ස්ටෙප් එකෙන් වත් තියෙන්නේ මෙන්න මේ වගේ ස්ලොට් එකක් කපලා තියෙනවා. ස්ලොට් එකක් කපලා තියෙන්නේ මිලිමීටර් 60ක් පළල මිලිමීටර් 60ක් පළල මිලිමීටර් 60ක් උස ස්ලොට් එකක් මෙන්න මේ මවුන්ට් එකෙන් කපලා තියෙනවා. අපි දැන් ඒක කපන්නේ කොහොමද කියන එකත් බලමු. මේ කපන්න ගියපුවාම ආයෙ කරන්න තියෙන්නේ අර අපි කලින් කරපු විදිහටම තමයි ස්කෙච් එකක් ඇඳලා ඒක මොකක් හරි පීච් එකක් පාවිච්චි කරලා තියෙන ෂේප් එකකින් කපන එක. ඒ හින්දා අපි ආයන් ස්කෙච් එකට ආයෙ ස්කෙච් ක්‍රියේට් නිව් ස්කෙච් එක ක්ලික් කරගමු. මෙතන තියෙන ඒ ක්ලික් කරාට පස්සේ ආයෙ අහනවා අපිට මොකක් හරි ප්ලේන් එකක් සිලෙක්ට් කරන්න කියලා. අපි අර කලින් සිලෙක්ට් කරගත්ත මේ ප්ලේන් එකම සිලෙක්ට් කරමු. ඒකට නෝමල් වෙන්න ඕන නම් අපිට ආයෙ ස්පේස් බාර් එක ක්ලික් කරලා ඒ වුණ ප්ලේන් එක සිලෙක්ට් කරගත්ත හැකි. ඊට පස්සේ මෙතනදී අපිට ආයෙ අඳ ගන්න ඕනේ අර රෙක්ටැංගුලර් ෂේප් එක මිලිමීටර් 60ක් දිග මිලිමීටර් 4ක් මේ උස ෂේප් එක. ඒකෙදි අපි මෙච්චර වෙලා මේක හැදුවේ සෙන්ටර් රෙක්ටැංගල් එක කියන්නේ. දැන් මේකෙදි ඊට වඩා අපිට කෝණ රෙක්ටැංගල් එක පාවිච්චි කරලා ඒ ෂේප් එක ඇඳ ගන්න ලේසි. කෝණ රෙක්ටැංගල් ටූල් එක ක්ලික් කරලා මෙන්න මේ පල්ලෙහා ලයින් එක උඩ ක්ලික් කරන්න. ඔයාලට පේනවා ඇති ඒක ඒ ලයින් එක උඩට ආවහම පොඩි කහ පාටට ෂේප් එකක් එනවා මවුස් එක ළඟින්. මේ විදිහට. ඒ කියන්නේ එයාලා ඔටෝමැටිකලි රිලේෂන් එකක් ඇඩ් කරනවා ඒ පොයින්ට් එක ඒ ලයින් එක උඩ තියෙන්න ඕනේ කියලා. ඒතර අපිට ආය අර මුලින් ඉඳන් ගිහිල්ලා මේ රිලේෂන්ස් ඇඩ් කරගෙන නටන්න ඕනේ නැහැ. අපිට කෙලින්ම ඒක උඩ ක්ලික් කරලා ඇද්ද ගමන් ඇදලා යම් කිසි තැනක ක්ලික් කරන්න. එතකොට ඒකෙන් අර පොයින්ට් එක අර ලයින් එක උඩ තියෙන විදිහට රිලේෂන් එකක් ඇඩ් වෙලා රෙක්ටැන්ගල් එක ඉබේම හැදෙනවා. හරි. එස්කේප් එක ඔබලා ඒ රෙක්ටැන්ගල් ටූල් එකකින් අයින් වෙන්න. ඊට පස්සේ අපිට අපි අරක බැලුවොත් පේනවා ඒ ෂේප් එක තියෙන්නේ අපේ මුළු ෂේප් එකේ මැද වගේ. මැදට අපිට ඉතින් ඕන ස්මාර්ට් ඩිමෙන්ෂන්ස් පාවිච්චි කරලා දුන්න හැකි මෙන්න මේ ඔරිජින් පොයින්ට් එකේ ඉඳලා මෙතෙන්ට තියෙන්න ඕන දුර අපිට මේ දුර කැල්කියුලේට් කර කර ඉන්න කරදර හින්දා අපි ස්මාර්ට් ඩිමෙන්ෂන්ස් පාවිච්චි කරන්නේ නැතුව රිලේෂන් එකක් ඇඩ් කරලා ඒක මේ ඩිෆයින් කරගන්න. රිලේෂන් එකක් ඇඩ් කරගද්දී මෙන්න මේ උඩ ලයින් එකේ සෙන්ටර් එක මේ යට ලයින් එකේ ඔරිජින් එකත් එක්ක තිබ්බනම් ඒක සෙන්ටර් වෙනවනේ ඔටෝමැටිකලි. දැන් උඩ ලයින් එකේ ඔරිජින් එක ගන්න කොහොමද? උඩ ලයින් එකේ ඔරිජින් එක ගන්න මිඩ් පොයින්ට් එක ගන්න. ඔයාලා මේ ලයින් එකට ඇවිල්ලා ටික වෙලාවක් හෝල්ඩ් කරන් ඉන්න. එතකොට පේනවා ඇති මෙන්න මේ වගේ කහ පාට පොඩි ඩොට් එකක් ඇති වෙනවා. ඒ තියෙන්නේ උඩ ලයින් එකේ මිඩ් පොයින්ට් එක.
අපි මේ පොයින්ට් එක උඩට ඇවිල්ලා ඒ පොයින්ට් එක ක්ලික් කරන්න. ඒත් එක්කම ඇවිල්ලා ආයි ඔරිජින් පොයින්ට් එක ක්ලික් කරන්න shift එකත් හෝල්ඩ් කරගන්න. එහෙම හෝල්ඩ් කරගෙන ඇවිල්ලා ක්ලික් කරාට පස්සේ අර add relations ටික පේනවා මේ සයිඩ් පැනල් එකේ. එතකොට මේ වෙලාවෙදී නම් අපිට කොයින්සිඩන්ට් දෙන්න බෑ. මොකද මේකත් එක්ක මේ පොයින්ට් එක කොයින්සිඩන්ට් වෙන්නේ නැහැ නේ කවදාවත්. අපිට කොයින්සිඩන්ට් දුන්න හැකි. එතකොට එනවා invalid solution කියලා error එකක්. ඇයි එන්නේ? මේ පොයින්ට් එකයි මේ පොයින්ට් එකයි කොයින්සිඩන්ට් වෙන්න කවදාවත් බෑ. කොයින්සිඩන්ට් වුණ හැකි. එතකොට මෙතන හයිට් එකක් හිටින්නේ නැහැ. ඔය තේරුම් නැති ගන්න එතකොට. ඒ හින්දා මෙතන මේ existing relations කියලා එකක් පේනවා ඇති වලට. මේ සයිඩ් පැනල් එකේ එතෙන් ගිහිල්ලා delete කරගන්න. එතනින් හැමම relation sign කරන්න. අපි මෙතෙන්ට දෙමු vertically තියෙන්න ඕනේ කියලා එකක්. එතකොට මේ points දෙක vertical plane එකේ තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් මේක center වෙන්න තමයි තියෙන්නේ. මේ distance එක වෙනස් කර හැකි, height එක වෙනස් කර හැකි. හැබැයි මේ shape එක මේ ලොකු shape එකේ center එකේ තමයි අනිවාර්යෙන් තියෙන්නේ. හරි. දැන් අපිට තව මොනවද ඕනේ? මේ දෙකේ height එකයි width එකයි define කරන්න ඕනේ. height එක define අපිට width එක define කරගත්ත හැකි 60 කියලා. height එක define කරගත්ත හැකි 4 millimeters කියලා. දැන් මුළු shape එකම කළු පාට වෙලා තියෙන්නේ. ඒත් වගේම ඇතුළ නිල් පාට වෙලා තියෙන්නේ. මේ fully defined sketch එකක් තියෙන්නේ. completed fully defined sketch එකක්. ඒ කියන්නේ දැන් අපිට features add කරන්න පුළුවන්. මෙතනින් ඕකේ එක දීලා අය සුපුරුදු පරිදි exit sketch එකෙන් exit වෙන්න පුළුවන්. හරි. දැන් මේක අපිට කපා ගන්න ඕනේ original shape එකේ. ඒක extrude කරන්නවත් මොකුත් නෙමෙයි. original shape එකෙන් කපා ගන්න ඕනේ. එතකොට අපිට මෙතන features එකට එන්න පුළුවන් අය. එතකොට ආයේ extruded boss base දීලා වැඩක් නැහැ. extruded boss base එකෙන් කරන්නේ ඒ යම් කිසි එකක් extrude කරන එකනේ. ඒක අපිට තේරුමක් නැහැ නේ. කපා ගන්න ඕනේ. එන්න එකට පාවිච්චි කරන tool එක තමයි මේ extruded cut කියන tool එක. extruded cut කියන tool එකෙන් අපිට පුළුවන් ඒ අපි අරන් තියෙන sketch shape එක මොකක් හරි shape එකකින් කපා ගන්න. ඒකට නම් ඒකට ගියාට පස්සේ ඔයාලට මේ වගේ පේන නැති කහ පාට rectangle එකක් අර අපේ original shape එකකින් කැපිලා තියෙනවා. ඒකෙදිත් අපිට ආය options කීපයක් තියෙනවා මේ වගේ. options කීපයක් තියෙනවා. මම අර extruded boss base එකේ options තමයි තියෙන්නේ. ඊට අමතරව කීපයක් තියෙනවා. ඒ ටිකට අය ටික අපිට පස්සේ ඕන වෙනවා. අපි දැනට යමු අලුත් option එකක් තියෙනවා up to surface කියලා. up to surface කියන එකකින් වෙන්නේ යම් කිසි අපිට surface එකක් select කර හැකි. ඒ select කරන surface එකට එනකම් අරකේ අර කපාගත්ත shape එක කැපෙනවා. ඒකේ වාසිය තමයි තියෙන්නේ. හිතන්නකෝ අපිට මේක මෙහෙම කැපුවට පස්සේ අපිට මේ shape එකේ height එක වෙනස් කරන්න ඕනේ. මෙන්න මේ 50 cm එක වෙනස් කරගන්න වෙනවා 60 කියලා. ඒතර මේක 60ට වෙනස් කරාට මේ shape එක කපන එක එහෙමම තියෙනවා. හිතන්නකෝ අපි මේක 50 තියාගෙන extruded boss base එකේ up to surface දෙන්න නැතුව blind දීලා මෙතනින් 50 දුන්නා කියලා. ඒත් මේ වෙලාවේදී similar result එකක්මයි එන්නේ. ඒත් අපි අනාගතයේදී කවදා හරි මේක වෙනස් කරන්න තීරණය කරොත් 60කට වගේ පොඩ්ඩක් ඉන්න. හරි. අපි 60කට මේක වෙනස් කරන්න තීරණය කරොත් මේක භාගයට විතරයි කැපෙන්නේ. ඇයි අපි දීලා තියෙන්නේ මෙතන ඉඳලා මේ පොයින්ට් එකට 50 තියෙන්න ඕනේ කියලා විතරයි. ඒත් අපි මෙන්න මෙතෙන්ට ගිහිල්ලා up to surface දීලා තිබ්බොත් up to surface දීලා මේ surface එක select කරලා තිබ්බොත් අපි මේ distance එක කොච්චර වෙනස් කරා ඒකට adapt වෙනවා automatically. අපිට මේක කොච්චර length එක දුන්නත් ඒක adapt වෙනවා automatically. අපිට ආයි manually වෙනස් කර කර දඟලන්න ඕනේ නැහැ. හරි.
මේකේ length එකත් වෙනස් වෙනවා නම් නැති. හරි. දැන් හරි අපි බේසික් ෂේප් එක අපි හදාගෙන තියෙන්නේ. මෙන්න මේ බේසික් ෂේප් එක හදාගෙන තියෙන්නේ. දැන් ඊළඟ ස්ටෙප් එක මෙන්න මේ අපේ බෝල්ට් එකට යන්න ඕනේ. මම මේ පුලි එකක් හදන්නේ. පුලි එකක් හදද්දි මේ බෝල්ට් එකට යන්න ඕනේ. ෂේප් එක කපා ගන්න. මේකෙදිත් පේනවා ඇති. ඔයාලට මේ නම කියුවොත් තේරෙනවා. එක්ස්ට්‍රූඩ් කට් එක්ස්ට්‍රූඩ් එකක්මයි කරලා තියෙන්නේ. අර පල්ලෙයක් බලන්න මේ රෙක්ටැන්ගල් එක කපාගත්තා වගේම සර්කල් එකක් උඩින් කපලා තියෙනවා. හරි. ඒ කරගන්නත් ආයෙ කරන්න තියෙන්නේ අර අපි කලින් කරපු විදිහම තමයි. ස්කෙච් එකට ගියා. නිව් ස්කෙච්. අපිට ඕන ප්ලේන් එක සිලෙක්ට් කරා. ප්ලේන් එක සිලෙක්ට් කළා. දැන් ඉතින් අපිට රෙක්ටැන්ගල් එකක් අඳගෙන සර්කල් එකක් කපා ගන්න බෑනේ. අපි ඒතකොට යන්න ඕනේ සර්කල් ඔප්ෂන් එකට. සර්කල් ඔප්ෂන් එකට ගිහිල්ලා මෙතෙන් ආවහම ඔයාලට පේනවා ඇති හරි සර්කල් ඔප්ෂන් එකට එන්න. සර්කල් ඔප්ෂන් එකේ නිකන් සර්කල් එකට යන්න. මෙතන තියෙනවා පෙරිමීටර් සර්කල් කියලා. පෙරිමීටර් සර්කල් එකෙන් ඔයාලට පේනවා ඇති පොයින්ට් 3ක් මාර්ක් කරලා සර්කල් එකක් අඳින එකක් තියෙනවා. අපිට මෙතන පොයින්ට් 3ක් මාර්ක් කරගෙන අඳින එක වදයක් නේ. ඒ හින්දා අපි නිකන් සර්කල් එකට ආවහම සෙන්ටර් එකයි තව පොයින්ට් එකකුයි මාර්ක් කරලා අපිට මේ සර්කල් එකක් ඇඳගත්ත හැකි. ඒකත් අපිට ඕන තැනක ඇඳ හැකි. ඒත් අර අපිට රිලේෂන්ස් ඇඩ් වෙලා තියෙද්දිම සර්කල් එකක් ඇඳගත්තොත් අපිට මේ ඒක ඩිෆයින් කරන්න වදයක් වෙන්න ඕනේ නැහැ. ඒ හින්දා අපි මෙතන සෙන්ටර් එකෙන් එන්න ඕනේ. මම ඒක හදලා තියෙන්නේ මෙන්න මෙතන සෙන්ටර් එකෙන් එන්න. උඩ මෙතන සෙන්ටර් එක පේන්නේ නැති හින්දා අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ආර්ක් එක තියෙන්නේ. ආර්ක් එක උඩ හවර් වෙන්න. කියන්නේ ආර්ක් එක උඩට පෙන් එක ගෙනාවම ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේ පොඩි සිම්බල් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක තමයි මේ උඩ ආර්ක් එකේ සෙන්ටර් එක. මේ උඩ ආර්ක් එකේ සෙන්ටර් එක මෙන්න මේක. ඉතින් ඒක උඩට ආවම මේ කහ පාටින් පොඩි සිම්බල් එකකුත් එනවා පෙන් ටූල් එකේ. ඒක උඩ ක්ලික් කරලා ඇදගෙන යන්න පුළුවන්. ඇදගෙන ගියම ඔයාලට පේනවා ඇති R කියන වැලියු එකකින් වැලියු එක අඩු වෙනවා. ඒක තමයි මේකේ රේඩියස් එක. මේකේ රේඩියස් එක තමයි ඔය R වැලියු එකකින් ඉන්නේ. දැන් අපි ජස්ට් ආබිටරි පොයින්ට් එක ක්ලික් කරමු. ඊට පස්සේ එක්ස්කේප් එක ඔබා ගත්තාම සර්කල් ටූල් එකෙන් අයින් වෙනවා. ඒ තමයි පුලි ඩිෆයින් වෙලා නැහැ. ඉඳි පාට වෙලා තියෙන හින්දා පුලි ඩිෆයින් කරගන්න අපි ස්මාර්ට් ඩිමෙන්ෂන්ස් ගිහිල්ලා මේකේ ඩිමෙන්ෂන්ස් දැන් අගමු 20 මිලිමීටර විතර. ඒකත් දැන් ඩිෆයින් වුණා. පුලි මෙන්න මේ සිම්බල් එකෙන් කියන්නේ ඩයමීටර් එක කියන එක. රේඩියස් එක දෙනවා නම් R කියලා දෙන්නේ. මෙතන ඉස්සරහින් R කියලා තියෙනවා. මේක ක්ලික් කරන්නේ මේ රේඩියස් එක තිබ්බොත් මේ ඩිමෙන්ෂන් එක ඉස්සරහින් R කියලා එනවා. ඩයමීටර් එක තිබ්බොත් මේ මෙන්න මේ සිම්බල් එක එනවා. ඒ වැලියු එක ඉස්සරහින්. එක්සිට් ස්කෙච් වෙන්න ෆීචර්ස් ගිහිල්ලා එක්ස්ට්‍රූඩ් කට් එක යන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ආයෙත් මෙතන බ්ලයින්ඩ් දීලා තියෙන්නේ. බ්ලයින්ඩ් එකෙන් වැඩිපුරත් එක්ක කැපෙනවා. එහෙම වුණේ අපි ආයෙත් දෙමු අප් ටු සර්ෆස් දීලා අපි සර්ෆස් එක ක්ලික් කරමු. එතකොට මේ සර්ෆස් එක හරහාම මේක කැපෙනවා. හරි. ඒකත් කවර් ගත්තා. දැන් පොඩ්ඩක් චැලෙන්ජින් පාර්ට් එකක් තියෙනවා. මෙන්න මේකේ මේ හෝල්ස් 4 හදාගන්න. හෝල්ස් 4 හදාගන්නදී අපිට ඕන පුළුවන් එකින් එක හෝල්ස් ස්කෙච් කරන්න. කියන්නේ එක හෝල් එකකින් හෝල් එකට මේ ස්කෙච් 4ක් හදලා කපන්න පුළුවන්. නැත්නම් ඔය හතරම එකම ස්කෙච් එක ගැනගෙන කපන්න පුළුවන්. අපිට අර හතරම එකම ස්කෙච් එක කරගෙන කපන්න ලේසි හින්දා අපි මේ විදිහට යනවා. හරි. ඒකට අපි පාවිච්චි කරන්නේ টොප් ප්ලේන් එක. මොකද මේ සර්ෆස් එකේ කැපෙන්න ඕනේ. මේ සර්ෆස් එකේ කැපෙන්න ඕනේ හින්දා අපි টොප් ප්ලේන් එක පාවිච්චි කරමු. දෙන්න ඇවිල්ලා
ආයෙත් සතුටු පයේදී ස්කෙච් එකට ගිහිල්ලා මෙන්න මෙතන ස්කෙච් එකට ගිහිල්ලා ප්ලේන් එක සිලෙක්ට් කරගන්න. ඊට අවශ්‍ය ප්ලේන් එක සිලෙක්ට් කරගත්තට පස්සේ ආයෙ ඔයාලට දුන්න හැකි සර්කල් ටූල් එක. සර්කල් ටූල් එකෙන් සෙන්ටර් සර්කල් එක දුන්නාම ප්ලේසින්. ඊට පස්සේ මෙන්න මෙහෙම සර්කල්ස් හතරක් හදාගන්න. ඊට පස්සේ එක්සිට් වෙනවා. එක්සිට් වෙලා දැන් ඔයාලට පේනවා ඇති මේක හතර මේ හතරම තියෙන එක එක සයිස් වල. අපිට මේ හතර ඉතින් equal size නේ කරගන්න ඕනේ. මම දීලා තිබ්බ 10 mm. 10 mm. එතකොට අපිට මෙතන smart dimension ගිහිල්ලා එකින් එකට දෙන්න ඕනේ. ඒක වදයක් හින්දා අපි රිලේෂන් එකක් ඇඩ් කරලා කියමු මේ මේ හතරම එකම සයිස් වෙන්න ඕනේ කියලා. ඒකට මෙන්න මේ පෙරිමීටර් එක තියෙන්නේ. පෙරිමීටර් එක ක්ලික් කරලා ඇඩ් රිලේෂන් එක යටතේ තියෙනවා equal කියලා ඔප්ෂන් එක. ඒ equal ඔප්ෂන් එක දෙන්න. එතකොට දැන් අපි මේක එකක් සෙට් කරොත් එක ඩිමෙන්ෂන් එක 10ක් විතර දුන්නොත් හැම එකක්ම චේන්ජ් වෙනවා. අර එකක් මත අනික් හැමෝම ඩිපෙන්ඩ් වෙනවා. ඒත් තාම නිල් පාට වෙලා තියෙන්නේ. ඇයි නිල් පාට වෙලා තියෙන්නේ? අපිට මේ සර්කල්ස් ඕන තැනක මූව් කරන්න පුළුවන්. ඒ හින්දා නිල් පාට වෙලා තියෙන්නේ. අපි ඒක ඩිමෙන්ෂන්ස් දීලා හදාගමු. ස්මාර්ට් ඩිමෙන්ෂන්ස් කියලා සෙන්ටර් එක ක්ලික් කරන්න. ඊට මේක ක්ලික් කරන්න අපි මෙතන ඉඳන් දෙමු 10 mm වලින් තියෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ ලයින් එකයි ආය සෙන්ටර් එකයි අතරත් 10 mm තියෙන්න ඕනේ කියලා. හරි. දැන් මේකේ එකක් කළු පාට වුණාට අනිත් ඒවා කළු පාට වෙලා නැහැ. අනිත් ඒවා තාම නිල් පාටයි. ඒ කියන්නේ ඒවා fully defined වෙලා නැහැ. ඉතින් අපිට පුළුවන් මේ හැම එකකින් මේකටම ගිහිල්ලා මේ විදිහට දෙන්න. නැත්නම් ආයෙත් රිලේෂන්ස් පාවිච්චි කරලා මේවා ඩිෆයින් කරන්න. ගොඩක් දුරට රිලේෂන්ස් පාවිච්චි කරලා ඩිෆයින් කරන එක ලේසි ඩිමෙන්ෂන්ස් පාවිච්චි කරනවට වඩා. ඒ හින්දා අපි තවත් රිලේෂන් එකක් දෙමු. මෙයාගේ සෙන්ටර් එකයි මෙයාගේ සෙන්ටර් එකයි හොරිසොන්ටල් ප්ලේන් එකේ තියෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඒකම දෙමු පල්ලෙහායකට. මෙයාගේ සෙන්ටර් එකයි හොරිසොන්ටල් ප්ලේන් එකේ තියෙන්න ඕනේ. මෙයාගේ සෙන්ටර් එකයි මේ සෙන්ටර්ස් දෙක vertical plane එකේ තියෙන්න ඕනේ. මේ සෙන්ටර්ස් දෙකත් එහෙමමයි vertical plane එකේ තියෙන්නේ. ඒත් තමයි මේ ටික ඩිෆයින් වෙලා නැහැ. ඇයි ඩිෆයින් වෙලා නැත්තේ? මේක up down move කරන්න පුළුවන්. අපි මේක ඩිෆයින් කරගත්තේ නැහැ. ඒකට රිලේෂන් එකක් පාවිච්චි කරලා අමාරුයි. ඒ හින්දා අපි ස්මාර්ට් ඩිමෙන්ෂන්ස් ඒක මේක ක්ලික් කරලා තියෙද්දි ස්මාර්ට් ඩිමෙන්ෂන් ක්ලික් කරන්න බැරි නම් මේක ක්ලික් කරලා තියෙන හින්දා මේ ඒ වෙලාවට මේ එලියෙන් ක්ලික් කරලා ස්මාර්ට් ඩිමෙන්ෂන්ස් ක්ලික් කරන්න. ස්මාර්ට් ඩිමෙන්ෂන් වලින් කියමු මේ ඩිස්ටන්ස් එකක් 10ක් වෙන්න ඕනේ. මේක ඩිෆයින් වුණා මේ දෙක ඩිෆයින් වෙලා නැහැ. ඇයි? මේ දෙක මෙහාට ගෙනියන්න පුළුවන්. ඒ ස්මාර්ට් ඩිමෙන්ෂන්ස් පාවිච්චි කරලා මේ ලයින් එකයි මේ ලයින් එකයි මේ ලයින් අතර 10 mm තියෙන්න ඕනේ කියලා. හරි. ඔක්කොම දැන් ඩිෆයින් වෙලා තියෙන්නේ. අපිට ස්කෙච් එකෙන් එක්සිට් වෙලා ෆීචර්ස් වලට ගිහිල්ලා ආයෙ එක්ස්ට්‍රූඩ් කට් කියන ඔප්ෂන් එකට යන්න පුළුවන්. මේකෙදිත් අපි up to surface දෙමු. මොකද surface එකට එනකන් කැපෙන්න ඕනේ. මේ surface එක දීලා okay කරන්න. ඒ holes හතරක් කැපෙනවා අපේ surface එකේ. අපේ object එකේ. sorry. හරි. දැන් අපේ rough shape එක හරි. දැන් තියෙන අර මේ ටික ලස්සන කරලා පොඩි bevel එකක් දෙන්න. ඒ කියන්නේ නැත්නම් මේ edges sharpness 90 degrees sharps තියෙන්නේ. ඒ තමයි මොකක් හරි ඩිෆයින් කරද්දී සාමාන්‍යයෙන් එහෙම ෂාර්ප් තියෙන්න ඩිෆයින් කරන්නේ නැහැ. එහෙම ස්මූත් වෙන්න තමයි ඩිසයින් කරන්නේ. මෙන්න මේකට තියෙනවා SolidWorks වල හදලම දීලා ඔප්ෂන් එකක්. අපි මැනුවලි ගිහිල්ලා මේ එකින් එක මේ ස්මූත් කරන්න ඕනේ. ඔටෝමැටිකලි ස්මූත් වෙනවා.
ඒකට කියනවා මෙන්න මේ ෆිලට් ටූල් එක කියලා. ෆිලට් කියලා ටූල් එකක් තියෙනවා ඔටෝමැටිකලි ස්මූත් කරන්න. ඒකෙදි අපි කරන්න ඕනේ අපිට ඕන කරන ලයින්ස් ටික සිලෙක්ට් කරන්න ඉස්සෙල්ලාම. මේ ලයින් එක ඕනේ, මේ ලයින් එක ඕනේ. අපිට ස්මූත් කරගන්න ඕනේ ලයින්ස් ටික සිලෙක්ට් කරගන්න ඉස්සෙල්ලාම. සිලෙක්ට් කරගෙන මෙන්න මෙතනින් ෆිලට් කියන ඔප්ෂන් එකට යන්න. ෆිලට් කියලා ඔප්ෂන් එකට ගියවහම ඔයාලට සමහර විට මේ වගේ හැමතැනම කහ පාට පේන්නේ නැති වෙයි. බලන්න මේ partial preview හරි no preview හරි සෙට් වෙලා තිබ්බා. මෙන්න මේ ඔප්ෂන්ස් තුනක් තියෙනවා full preview, partial preview, no preview කියලා. no preview කියන එක සෙට් වෙලා තිබ්බොත් තමයි කිසිම දෙයක් පේන්නේ නැහැ. partial preview තිබ්බොත් එක සයිඩ් එකක් විතරක් පේනවා. full preview දාගන්න දොරවල් වල ලේසි බලා ගන්න කොහොමද මේක ස්මූත් වෙන්නේ කියලා. ඊට පස්සේ මෙතන fillet parameter කියලා එකක් තියෙනවා. ඒක සිමෙට්‍රික් තියාගන්න. එතකොට දෙපැත්තටම ෆිලට් වෙනවා. නැත්නම් අපිට උඩයි යටයි කියන්නේ මේ සර්ෆස් එකේ මේ සර්ෆස් එකටයි දෙකක් දෙන්න වෙනවා ෆිලට් ඩිස්ටන්සස්. ඊට මෙන්න මෙතන රේඩියස් එක අඩු වැඩි කරලා අපිට කිය හැකි කොච්චර දුරට මේක ෆිලට් කරන්නද කියලා. කියන්නේ කොච්චර දුරට මේක මේ රවුන්ඩ් කරන්නද කියලා. මම දෙන්න මෙතෙන්ට 4 මිලිමීටර්ස් වගේ. 4 මිලිමීටර් ෂේප් එකම ඒක ලස්සනට රවුන්ඩ් වෙලා එනවා. දැන් ඇතුළේ ෂේප්ස් උත් මේ ඇතුළේ මෙන්න මේ ලයින් එක එහෙමත් මේ ෆිලට් වෙලා තිබ්බනේ. දැන් ඒක ඇඩ් කරගන්න ඕනේ මේ අපේ ෂේප් එකට. ඇඩ් කරගන්න නම් මේක රයිට් ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා එඩිට් ෆීචර් කියලා. ඒකට යන්න. මේකට ගිහුවම අර ඔප්ෂන් එක ආයෙ ඕපන් වෙයි. එතෙන්ට ගිහිල්ලා ඔයාලට පුළුවන් ආයෙ මේ ෂේප්ස් ටික සිලෙක්ට් කරගන්න. හරි. ඒක සිලෙක්ට් කරගන්න මෙන්න මේ ටිකක් මට සිලෙක්ට් වෙන්න ඕනේ. ඊට ෂේප්ස් ටික. දැන් මේ පේන ඇති පොඩ්ඩක් ඒක වදයක් වෙනවා අර ප්‍රිවිව් එක තිබ්බහම ඒකින් නම් පාර්ෂල් ප්‍රිවිව් දාගන්න. ඒසි වෙන්න. ඊපස්සේ අවශ්‍ය ෂේප්ස් ටික සිලෙක්ට් කරලා ඕකේ දෙන්න. හරි. හරි ලස්සනට දැන් අපේ ෂේප් එක සිලෙක්ට් වෙලා තියෙනවා. ඊට අමතරව මේ යට මෙන්න මේ දෙකත් අපි සිලෙක්ට් කරලා තිබ්බා. මෙන්න මේ ලයින්ස් දෙකත්. ඒ දෙකත් අපිට සිලෙක්ට් කරගන්න. ඒ දෙක සිලෙක්ට් කරගන්න. ඒ දෙක සිලෙක්ට් කරලා සිලෙක්ට් දෙන්න. සමහර විට ඔයාලා දැන් මෙතන අපි ෆෝමයි මතක ඇති 4 මිලිමීටර් හයිට් එකක් දුන්නේ. සමහර විට ඔයාලා මේකේ 10 මිලිමීටර්ස් වගේ දුන්නොත් සමහර විට ඇඩ් වෙන්නේ නැති වෙන්න පුළුවන්. මෙතන නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සමහර විට මේ ඒ දෙන්න පුළුවන් හයිට් එකට වඩා වැඩි හයිට් එකක් දුන්නොත් පොඩි එරර් එකක් එනවා. ඒ එරර් එක આવොත් ගොඩක් දුරට මෙන්න මේක වෙනස් කරලා ඔයාලට ඒක හදාගන්න පුළුවන්. මේ ෂේප් එක මේ හරියන මේ ඩිස්ටන්ස් එකක් දෙන්න. ඒක ඕකේ කරන්න. ඒතකොට ඒකත් ලස්සනට ඇවිල්ලා තියෙනවා. හරි. අපේ මවුන්ට් එක නම් හරි දැන්. අපි මේක ඇසෙම්බල් කරගන්න විදිහට දැන් යන්න ඕනේ. මෙතෙන් දැනගම් ප්‍රශ්න තියෙනවද? මෙතෙන්ට එනක. නෑ අවුල නෑ. අවුල්නේනේ. වෙලාවත් ගිහින් කියන හින්දා අර දෙක අනිත් තව මට මම හදපු තව ෂේප්ස් දෙකක් තිබ්බා නේල් එකකුයි පුලි එකකුයි. ඒ දෙක මම අප්ලෝඩ් කරගන්නම් ඔයාලට ගන්න.
කොහොමද අප්ලෝඩ් කරන්නේ? WhatsApp මේකේ ස්ක්‍රූස් දාන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. ස්ක්‍රූස් දාන්න ගියපුවාම ගොඩක් දුරට අපි ප්ලාස්ටික් වලින් හදන්නේ. ප්ලාස්ටික් වලින් හදද්දී නම් ස්ක්‍රූස් දාන්නේ නැහැ. ඒක මේ අපි කෙලින්ම හදන්නේ මේ අර ප්ලාස්ටික් එක මේ කපාගෙන යන්න පුළුවන් මේ නේල්ස් වලින් තමයි දාන්නේ. අපි අර මෙටල්ස් වලින් වගේ හැදුවත් අර මේ ෂේප් එක හදලා මේකට තියනවා වෙනම අර මේ ටූල් එකක්. ඒක ත්‍රෙඩ් කරන්න තියෙන්නේ. ත්‍රෙඩ් කරපුවාම යකඩේ කැපිලා ඒ ත්‍රෙඩ් එක එනවා. ඒක අපිට ඩිසයින් කරන්න ඕන නම් මෙන්න මෙතන තියෙනවා හෝල් විසර්ඩ් කියලා මේ ගෞතම මේ නිලේෂ් වගේ ස්ක්‍රීන් එක පේන්නේ නැහැ. සෝරි මෙන්න මෙතන තියෙනවා හෝල් විසර්ඩ් කියලා මේ ඔප්ෂන් එකක්. ඒකට යන්න. ඒකට ගියපුවාම එක එක විදිහේ ස්ක්‍රූස් දාන හැටි තියෙනවා. ඒකේ ඩබල් ඩ්‍රිල් සයිස් ටැප් ඩ්‍රිල් කිය එක එක විදිහේ මේ ස්ක්‍රූස් දාන හැටි තියෙනවා. ඒකේ අපිට දැනට නම් තිබ්බේ නෑ කමන්නේ මේ ඒ ටික සෙට් කරන්න තියෙන්නේ එක එක මේ තියෙනවා M5 කිය සයිසස් එහෙම තියෙනවා. ඒ ටික තියලා පොසිෂන් එකට ගිහිල්ලා මොනවක් හරි ප්ලේන් එකක් ආයෙ සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරපුවාම ඔයාලට මෙහෙම මේ සිලෙක්ට් කරන්න එනවා. මේ දැන් මේ තියෙන්නේ මේක ප්ලේස් කරන්න ඕන තැන. අපි එතන ප්ලේස් කරලා මෙන්න මෙතන ඕකේ බටන් එක දෙන්න. එතකොට මේ ඒ ෂේප් එක එනවා. එතන මේක නම් වෙන ස්ක්‍රූ හෙඩ් එක මටත් ඒක දැන් නම් හරියටම මතක නෑ මේ මෙන්න මේ හෝල් විසර්ඩ් එක ඇතුලේ මොකක් හරි ඔප්ෂන් එකක් තිබ්බයි ත්‍රෙඩ් මේ හදන්න පුළුවන් විදිහේ. මට ඒක මේ වෙලාවේ නම් මතක් වෙන්නේ නෑ. එහෙම තමයි අර මේ ත්‍රෙඩුත් එක්ක ගන්න ඕන නම් මේ ජෙනරේට් කරන්න ඒත් මේ ගොඩක් දුරට අපි මේ ගන්න මේ වගේ තියලා එක්ක 3D print කරනවා නම් 3D print කරලා නැත්නම් metal selling කරනවා නම් metal link අරගෙන මේ විදිහට මේ හෝල් එක ඩ්‍රිල් කරලා තව තියෙනවා මේ ටැප් කරන්න පුළුවන් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ ටැප් කරනදී කරන්නේ අර ඇණයක් වගේ එකක් මේක ඇතුළට බස් කරනවා. ඒකෙන් තමයි අර මේ ෂේප් එක හදන්නේ. ගොඩක් දුරට අපි ඒක මොඩල් කරන්නේ නැහැ. මොකද මේ performance ඕනේ ඒක මොඩල් කරලා ඒකේ 3D shape එක තියාගන්න. ඒ හින්දා ගොඩක් දුරට මොඩල් කරන්නේ නැහැ ඒක. ඒත් ඕනනම් අර හෝල් විසර්ඩ් එක ඇතුළේ තියෙනවා. ඒක පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා. ඔයාලා තාම අර ෆයිල් එක ආවේ නැහනේ. නෑ බං ආවේ නෑ. මෙතන මේ රුස්රු අහලා තියෙනවා M3 වගේ ස්ටෑන්ඩඩ් සයිස් එකක් ගන්න කොහොමද කියලා. ගොඩක් වෙලාවට මේ අර M3 chart එක බලපුවාම අපිට මේ ස්ක්‍රූ එක බලාගත්ත හැකි.
නැත්තම් අර හෝල් විසර්ඩ්ම පාවිච්චි කළා. මෙන්න හෝල් විසර්ඩ් කියලා තියෙන්නේ. එතෙන්ට යන්න. මේ ඔය ස්ක්‍රීන් එක ෂෙයා කරලා නැහැ. නිලේෂ්. සෝරි මේ හෝල් විසර්ඩ් තියෙන්නේ. ඉන්න මෙතන. එතෙන්ට යන්න. ඒකට ගිහිල්ලා අර කවුන්ටර් සින්ක් කරන්න ඕන නම් මෙන්න මේ ඔප්ෂන් එකට යන්න. කවුන්ටර් සින්ක් ඕනේ නැත්තම් මෙතන නිකන් තියෙනවා හෝල් කියලා එකක්. ඒක යන්න. ගොඩක් දුරට මේ ඔය M3 වගේ ස්ටෑන්ඩඩ් නම් වෙන්නේ ASCII metric කියන එක. ASCII metric කියන එක මේක ඩබල් හෝල් තියන්න. මේකේ තියෙනවා මේ M5 M6 M8 වෙනකන් තියෙන්නේ. මේකේ කවුන්ටර් සින්ක් එකේ ඇති මේ දැන් කවුන්ටර් සින්ක් එකේ තමයි අර පොඩි ඇන සයිස් තියෙන M2 M3 M3 වගේ M2.5 වගේ සයිසස්. ඒක තියලා ෆිට් එක අපිට හදාගත්ත එක ෆිට් එක කියන්නේ කොච්චර ලූස්ද කොච්චර ටයිට්ද වෙන්න ඕනේ කියලා අපේ ටොලරන්ස් එක. ක්ලෝස් තිබ්බොත් එහෙම ඇනේ ගෑවි ගෑවි යන්න මේ සෙට් වෙන්නේ. නෝමල් තිබ්බොත් නෝමල් විදිහට ලූස් තිබ්බොත් එහෙම ඇනේ අතුරට දාපුවාම පොඩ්ඩක් මේ හෙලවෙන්න ඉඩක් තියෙන තරමට තමයි ලූස් කියන්නේ. ඒක ඔයාලා තීරණය කරන්න කොහොමද ඕනේ කියලා. ඊට පස්සේ ඒ ටික සෙට් කරාට පස්සේ පොසිෂන් කියන ටැබ් එකට යන්න පුළුවන්. මෙතන උඩ තියෙන ටයිප් ටැබ් එක පොසිෂන් ටැබ් එකට ඕන සර්ෆස් එක ක්ලික් කරලා මේ කහ පාටට පේනවා අපිට කොතන පොසිෂන් වෙන්න ඕනේ කියලා. ඒක ක්ලික් කරලා escape එක ඔබන්න. escape එක ඔබලා ඔයාලට high dimensions දුන්න දීලා තින්න පුළුවන්. කොච්චර දුරකින්ද තියෙන්න ඕනේ අරාමින්වා. මෙතන ඉඳන් 20කින් මෙතන ඉඳන් 30ක් කියලා දෙන්නකෝ ගන්නට. 30කින් දෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා close dialog box කියලා මේ ටික් එකක්. ටික් එක ක්ලික් කරන්න ආයේ මේ පැනල් එකට එනවා. ආයේ ටික් එක ක්ලික් කරපුවාම මේ හෝල් එක ලස්සනට මේ කැපිලා තියෙනවා. ඒතර අර කවුන්ටර් සින්ක් එකත් එහෙම ලස්සනට කැපිලා තියෙනවා මීට අමතරව. අර just simply ඕන නම් ඔයාලට තියන්නේ අර වගේ මේ ස්ටෑන්ඩඩ් සයිස් මේ ස්කෙච් දෙකක් කරන්න මේ එක්ස්ට්‍රූඩ් කට් කරලා දාන්න. තව ප්‍රශ්න තියෙනවද? වෙනනම් ප්‍රශ්න නැහැ වගේ. අර ෆයිල් දෙක අප්ලෝඩ් දෙන්නත් පොඩ්ඩක් වෙලා යනවා. අපි අපි මේ දෙකත් ස්කෙච් කරලාම දාමුනේ ලොකු වෙලාවක් යන්නේ. එකකින් අලුත් ටූල්ස් කීපෙකුත් මේ කියන්න පුළුවන්. ඒකින් මේ දෙක ස්කෙච් කරනවා. හරි. දැන් මේ පාර්ට් එක අපි සේව් කරගමු. Control S මේ Control S දාලා ඔයාලට පාත් එකක් දෙන්න පුළුවන්. නැත්නම් මෙන්න මෙතන ගිහලා සේව් දෙන්න පුළුවන්. අපි සේව් දෙමු මොකක් හරි නමක් දීලා සේව් කරන්න. එතනදී බලන්න මේ දෙද්දි මෙන්න මෙතන එක්ස්ටෙන්ෂන් එක ෆයිල් එක්ස්ටෙන්ෂන් එක SLD කියලාද තියෙන්නේ කියලා. ඒ කියන්නේ SolidWorks part file save වෙන්නේ මේ විදිහට. එහෙම තියෙනවද කියලා මේ බලන්න. හරි. දැන් අපිට තව පාර්ට් එකක් මේකෙන් හදාගන්න ඉපේ. අපි තව පාර්ට් එකක් හදාගන්න මෙන්න මෙතන යමු new කියන ඔප්ෂන් එකට. අපි අර කලින් මේක පටන් ගන්න ආපු විදිහට මෙන්න මෙතන තියෙනවා new ඔප්ෂන් එක. දෙන්න කියලා තව පාර්ට් එකක් අපි හදාගන්නේ. පාර්ට් එක සිලෙක්ට් කරලා ඕකේ දෙන්න. හරි.
එතකොට අය බ්ලැන්ක්ස් පාර්ට් එකකට එනවා. අපි මේකේ ස්ක්‍රූ හෝල් එක හදන්න. මේ ස්ක්‍රූ එක හදාගමු අර හෝල් එකට එන විදිහට. හරි. ඒකේ සාමාන්‍ය ස්ක්‍රූ එකක් කියපුවාම මේ වගේ ෂේප් එකක් තියෙන මේ වගේ ඇවිල්ලා මෙතන ඔලුවක් තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ඇක්සිස් එක මෙන්න මේ පැත්තට සිමෙට්‍රික් වෙලා තියෙනවා. මෙන්න මේ ඇක්සිස් දෙක හරහා කැපුවොත් මේක සිමෙට්‍රික්. මේ ඕන ඇක්සිස් එකක් හරහා බැලුවොත්. එතකොට මේක අපිට ඕනනම් ඉතින් පුළුවන් මෙතනින් මේ විදිහට ස්කෙච් එකක් අඳගෙන මේක එක්ස්ට්‍රූඩ් කරලා ඊට පස්සේ තව මේ විදිහට එන විදිහට එක්ස්ට්‍රූඩ් කරලා තව මේ වගේ ෂේප් එකක් හදාගෙන මේක මෙහෙම එක්ස්ට්‍රූඩ් කරලා ඇණයක් හදාගන්න. තව ලේසි විදිහක් තියෙනවා ඊට වඩා ලේසි විදිහක්. අපිට පුළුවන් නේද මේ විදිහට අපි ඇණයක ක්‍රොස් සෙක්ෂන් එක හදාගත්තොත් මෙහෙම ඇණයක ක්‍රොස් සෙක්ෂන් එක හදාගත්තොත් මේක අර ඒ ලෙවල් කාලේ මතක ඇති අපි කරකවල මේකේ වොලියුම් එක එහෙම හෙව්වොත් ඒ විදිහට මේක වටේට කරකවල මෙන්න මෙහෙම ඇනේ ෂේප් එක හදාගන්නත් පුළුවන් නේද? මෙහෙම අර ක්‍රොස් සෙක්ෂන් එක ඇඳගෙන අපි මේක මේ ඇක්සිස් එක වටා කරකවනවා. මේ ඇක්සිස් එක වටා කරකවලා ඒ ඇනේ හදාගන්නත් පුළුවන්. එක්ස්ට්‍රූඩ් කරලා හදන මෙතඩ් එකට වඩා මේ මෙතඩ් එක ලේසි නේද? අපි ඒ හින්දා මේ මෙතඩ් එකෙන් හදන්නත් එක සැරයක් පුරුදු වෙමු. හරි. ඒකට ඕන ප්ලේන් එකක් අපිට සිලෙක්ට් කරගත්ත හැකි. ස්කෙච් එකට යන්න ස්කෙච් එකට ගිහිල්ලා අපි ෆ්‍රන්ට් ප්ලේන් එක ගමු. ෆ්‍රන්ට් ප්ලේන් එක අරගෙන මෙතනදී අපිට දැන් මේක දිග පල්ල හදාගන්න අපිට කන්ස්ට්‍රක්ෂන් ලයින් එකක් ඕනේ නේ. කියන්නේ අපේ ස්කෙච් එකට හදාගන්න ලයින් එකක් නෙමෙයි. ඒත් අපිට දුර කරගන්න ලේසි ලයින් එකක් ඕනේ නෝනේ. ඒවට කියන්නේ කන්ස්ට්‍රක්ෂන් ලයින් කියලා. කන්ස්ට්‍රක්ෂන් ලයින් අපිට මෙතන මේ විදිහට සෙන්ටර් ලයින් හදාගත්ත හැකි. නැත්නම් මම දැනට මේ මිඩ් ලයින් කෙනෙක් ගන්නවා. මිඩ් ලයින් එකේ විශේෂත්වය අපිට මිඩ් පොයින්ට් එක දුන්නේ නැහැ. ඊට පස්සේ ලෙන්ත් එක දුන්නේ නැහැ. තව පොයින්ට් එකකින්. පොයින්ට් එකකින් ලෙන්ත් එක දුන්නේ නැහැ. එක්සිට් වෙන්න. හැබැයි අපිට පේනවා අර කිසිම ලයින් එකක් තමයි ඇවිල්ලා ඉන්නේ. ඒත් අපිට කන්ස්ට්‍රක්ෂන් ලයින් එකක් නෙවෙයි කිව්වේ. ඒ හින්දා මේ ලයින් එක ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා ෆෝ කන්ස්ට්‍රක්ෂන් කියලා එක. ඒක ක්ලික් කරගන්න. ඒ ක්ලික් කරගත්තාම ඔයාලට පේනවා මේ අඩගිරි ලයින් එකක් එනවා. අඩගිරි ලයින් එකක් කියලා. දැන් මේක අපි මේ ස්කෙච් එකට අදාළ ලයින් එකක් නෙමෙයි. කියන්නේ ස්කෙච් අපි මොකක් හරි මේකට ෆීචර් එකක් දුන්නොත් ඒ ෆීචර් එක මේ ලයින් එකට එෆෙක්ට් වෙන්නේ නැහැ. මේ ලයින් එක එහෙම ෆීචර් එකට එෆෙක්ට් කරන ලයින් එකක් නෙමෙයි කන්ස්ට්‍රක්ෂන් ලයින් එකක් විතරයි. ඊට පස්සේ ඉතින් අපිට පුළුවන් ආයෙ ගිහිල්ලා අ, අපේ අර ෂේප් එක ඇඳ ගන්න. මෙහෙම ෂේප් එකක් ඇඳ ගන්න. ඊට පස්සේ මේකේ ඩිෆයින් කරගන්න ඕනේ කොහොමද එන්නේ කියලා. ඔයාලට මතක ඇති අපේ හෝල් එක දුන්නේ 20 මිලිමීටර්ස් කියලා. ඉතින් රේඩියස් එක වෙන්න ඕනේ 10 මිලිමීටර්ස්. ඊට පස්සේ height එක අපි දැම්මු 10 මිලිමීටර්ස් 15 මිලිමීටර්ස් වගේ දුන්නාම මුළු මේල් එකේම টොප් එකේ ඩයමීටර් එක ඉන්නේ 30 මිලිමීටර්ස්. මේ අපි දෙන්නේ රේඩියස් එක. තව මොනවද ඩිෆයින් වෙලා නැත්තේ? මේ ලයින් එකයි මේ ලයින් තුන ඩිෆයින් වෙලා නැහැ. අපි ලයින් තුන ඩිෆයින් කරන්න මේ height එක දැම්මු 20 මිලිමීටර්ස් වගේ. ඊට පස්සේ සම්පූර්ණ height එක දෙමු 50 මිලිමීටර්ස් වගේ. තාම ඩිෆයින් වෙලා නැහැ. fully ඩිෆයින් වෙලා නැහැ. ඒ බැලුවොත් මේක මෙහෙට මූව් කරන්න පුළුවන්. අපි ඒක මූව් කරන්න බැරි වෙන්න මෙන්න මේකේ සෙන්ට් එකයි මෙන්න මේ සෙන්ට් එකයි රිලේෂන් එකක් දාගමු කොයින්සිඩන්ට් වෙන්න. එතකොට මුළු ෂේප් එකම fully ඩිෆයින් වෙනවා. ආයි එක්සිට් ස්කෙච් වෙන්න. දැන් අපි අලුත් ෆීචර් එකක් පාවිච්චි කරනවා කියන මේ රිවෝල්ව් බොස් බේස් කියන එක. රිවෝල්ව් බොස් බේස් එකෙන් කරන්නේ මොකද්ද? මේ අපි හදාගත්ත ස්කෙච් එක මෙන්න මේ සෙන්ටර් ලයින් එක හරහා හරගවනවා. ස්කෙච් එක මම සෙලක්ට් කරේ නැහැ.
එන්නේ සෙන්ටර් ලයින් එක හරහා කරකවලා මෙන්න මේ විදිහට මට කහ පාටින් පේනවා ෂේප් එකක් හදා ගන්නවා. මෙන්න මෙතන හරිය වෙන්න මට හිතෙනවා මේක දිග මදි වෙයි කියලා. ඔයාලා මෙහෙම ෆීචර් එකක් ඇඩ් කරාට පස්සේ ස්කෙච් එක වෙනස් කරන්න ඕන නම් අපිට පුළුවන් රයිට් ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා එඩිට් ස්කෙච් කියලා බටන් එකක්. එඩිට් ෆීචර් එකට එහා පැත්තේ එඩිට් ස්කෙච් කියලා තියෙනවා. ඒක ක්ලික් කරලා ඔයාලට මේකේ ෆීචර්ස් වෙනස් කරගන්න පුළුවන්. 60ක් විතර දීලා සිත් වෙන. ඒක ඔටෝමැටිකලි මේ ෆීචර් එකත් අප්ඩේට් වෙනවා. හරි. අපි මේකත් සේව් කරගමු. Control S save. හරි. nail එකක් හරි. දැන් අපිට ඕනේ මොකද්ද? පුලි එක. පුලි එක ජෙනරේට් මේ හදාගන්න ආය නියු ගියා. පාර්ට් ගියා. අපි ආයෙත් මේකෙත් පුලි එක හදන්නත් අපිට ලේසි මේ අර විදිහට රිවෝල්ව් බොස් බේස් එකෙන් කිව්වොත්. ඒ හින්දා අපි ආය ස්කෙච් එකක් ගමු. රයිට් ප්ලේන් එක ගමු. කන්ස්ට්‍රක්ෂන් ලයින් එක කරන්න. ඊට පස්සේ අපි වගේ යාර පුලි ෂේප් එකක් හදාගමු. පුලි එක ක්‍රොස් සෙක්ෂන් එකක්. ඊට පස්සේ මේක සිමෙට්‍රික් වෙන්න බෑ. ඒ හින්දා අපි මේ සයිඩ්ස් දෙක ක්ලික් කරලා ඉක්වල් කරමු. ඉක්වල් වෙන්න ඕන සයිඩ්ස් ටික අපි ක්ලික් කරලා ඉක්වල් කරගමු. රිලේෂන්ස් වලින්. හරි. ඉක්වල් කරා අපිට මේක තාම මූව් කරන්න පුළුවන්. මූව් කරන්න බැරි වෙන්න මේකේ සෙන්ටර් එකයි මේකේ ඔරිජින් එකයි අරගෙන කොයින්සිඩන්ට් කරලා ෆික්ස් කරගමු. හරි. හරි. ඊට පස්සේ අපි ඩිමෙන්ෂන්ස් ටිකක් දීගමු මේකට 20යි මේ පාර්ට් එක 35ක් විතර දෙමු. එකටක් දෙමු මේ හයිට් එක 20ක් විතර දීලා එහෙම දීලා අපිට මේක fully define කරගන්න පුළුවන්. ආ දැන් මෙතන සෙන්ටර් එකේ ඉඳලා හෝල් එකකුත් එපේ. මොකද fully එක සෙට් වෙන්න ඕනේ හෝල් එක ගන්න. දැන් අපි මේක මේ එක්සිට් ස්කෙච් ගිහිල්ලා අපිට ඕන ෆීචර් එකක් දීලා බැලුව හැටි. මේක මෙහෙම ජෙනරේට් වෙනවා. හැබැයි මැද හෝල් එක එන්නේ නැහැ. අපි ඒ හින්දා හෝල් එකක් මේකටම දෙන්න හදමු. මේකෙන්ම හැදෙන්න ඩිට් පිච් එක ගිහිල්ලා existing relations තියෙනවා. ඒ රිලේෂන්ස් ටික අයින් කරලා දාන්න. එකක් මිඩ් පොයින්ට් රිලේෂන් එක අයින් කරපුවාම මිඩ් පොයින්ට් රිලේෂන් එක තියෙන්න ඕනේ. මිඩ් පොයින්ට් රිලේෂන් එක කියන්නේ කොහෙන්ද තියෙන්න ඕනේ කියලා. හරි. අපිට මේකේ තියෙන ඔක්කොම මේ රිලේෂන්ස් බලා ගන්න ඕන නම් මෙතන තියෙනවා display delete relations කියලා ඔප්ෂන් එකක්. ඒක ක්ලික් කරලා තියෙන ඔක්කොම රිලේෂන්ස් බලාගත්ත හැකි. දැන් අපිට ඕනේ මෙන්න මේකටනේ සෙට් වෙලා තියෙන්නේ. මේකටයි මේකටයි මෙන්න මේකෙන් තමයි පේන නැති මේ කොහෙන්ද තියෙන්න ඕනේ කියන එක සිලෙක්ට් වෙලා තියෙන්නේ. අපි මේ දෙක ඩිලීට් කරගමු.
අපිට එක්සිට් වුණාම හරි මට ඒක රිලේෂන් එකට කියලා හොයාගන්න බෑ. ඒලා පස්ති කරන්න නැතුව අපි දැන්ට මේක රිවෝල්ව් කරලා මේ ස්කෙච් එක සිලෙක්ට් කරලා රිවෝල්ව් ස්පේස් දුන්නාම ෂේප් එක ජෙනරේට් වෙනවා. ෂේප් එක ජෙනරේට් වුණාට පස්සේ තව ස්කෙච් එකක් ගමු මේ ප්ලේන් එකේ. මේ ප්ලේන් එකේ තව ස්කෙච් එකක් ගමු. මේක වෙන්න ඕනේ 20. ඒක අරගෙන එක්ස්ට්‍රූඩ් කට් කරලා සෙන්ටර් හෝල් එකත් අපි හදාගමු. ඒකත් සේව් කරගමු part 3 කියලා. දැන් parts තුනම හදාගෙන තියෙනවා. දැන් අපිට part තුනක් තියෙන්නේ. part තුනකින් අපිට කිසිම තේරුමක් නැහැ. අපිට ඕනේ assembly එක. අපිට assembly එකක් හදාගන්න ආයෙ යන්න ඕනේ assembly එක create කරගන්න. මුන්න මෙතන තියෙනවා new කියලා. new එකෙන් කියලා මේ සැරේ part නෙමෙයි assembly එකට ගිහලා ඕක කරගන්න. එතකොට assembly mode එකෙන් open වෙනවා SolidWorks. SolidWorks open වුණාම දැන් open වෙලා තියෙන files ටික මෙන්න මෙතන පේනවා. මෙන්න මෙතන ඔයාලට open වෙලා තියෙන files ටික පේන්නේ නැත්නම් මෙන්න මෙතන තියෙනවා insert component කියලා. පේන්නේ නැති. insert component එකට ගිහිල්ලා browse ගිහිල්ලා ඔයාලට ඕන ෆයිල් එක මෙන්න මේ ඔයා සේව් කරගත්ත තැනින් ගන්න පුළුවන්. දැන් ෆයිල්ස් එක පෙන්නන හින්දා අපි එහෙම ගමු. අපේ දැන් මේකේ තියෙනවා fix part එකක් කියලා. assembly එකේ fix part එකක් කියලා තියෙනවා. assembly එකේ fix part එක කියන්නේ ඒක move කරන්න බෑ. ඒක තමයි center part එක වෙන්නේ. ඒක වටේට තමයි අනික් ඔක්කොම දේවල් හැදෙන්නේ. ඒකට දැන් අපි මේ පුලි මවුන්ට් එකේ වගේ නම් ගත්තොත් පුලි මවුන්ට් එක කියන්නේ මේ shape එකනේ. මේ shape එකනේ center ඕනේ. ඒකට තමයි අනික් කැලිටි ඔක්කොම සෙට් වෙන්න ඕනේ. ඒ හින්දා අපි මේක අරගෙන මේක මෙතන ක්ලික් කරන්න එපා. මේ මේක ක්ලික් කරන්නේ නැතුව පාර්ට් එක සිලෙක්ට් කරලා කෙලින්ම මෙතන ඕකේ බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට පේනවා ඇති මේක ඇඩ් වුණා. ඇඩ් වෙලා මෙන්න මෙතන මේ කොම්පොනන්ට් ලයිබ්‍රරි එක තියෙන්නේ. කොම්පොනන්ට් ලයිබ්‍රරි එකේ මෙතන පාර්ට් නේම් එක ඉස්සරහින් F කියලා වැටිලා ඇති. F කියලා වැටිලා තියෙන්නේ. මේක ෆික්ස් පාර්ට් එක කියන්නේ. ඒතර මේක ආයෙ මූව් කරන්න බෑ කොහෙවත්. මේක තමයි ෆික්ස් පාර්ට් එක. ඊට පස්සේ මේ විදිහටම අපිට ගිහිල්ලා ඊතුරු පාර්ට්ස් ටිකත් ඉන්සර්ට් කරගත්ත හැකි. කොහොමද කරන්නේ? ඉන්සර්ට් කම්පොනන්ට් part 2. දැන් මෙහෙම කෙලින්ම right click කරන්න එපා. ඒතකොට මේවත් නැත්තම් fix part වෙනවා. ඒ හින්දා මෙහෙම තැනකින් තියලා okay කරන්න. just මේ area එකේ canvas එකේ මේ click කරන්න. insert component යන්න part 3 එකට click කරන්න. canvas එකේ click කරන්න. එච්චරයි. වගේ පොඩි එකේ නම් size එක වැඩි වගේ. දැන් මම පොඩි එකේ size එක අඩු කරන්න.
හරි. දැන් ඉතින් මේ පාර්ට්ස් මෙහෙම ඇඩ් කරාට මේවා ඉතින් අපිට ඕන විදිහට මූව් කරගන්න පුළුවන්. මූව් කරන්න කොහොමද? පාර්ට් එක සිලෙක්ට් මෙන්න මෙතන තියෙනවා move component කියලා ඔප්ෂන් එකක් tool bar එකේ. ඒ move component එක කියන එක ක්ලික් කරපුවාම මේ වගේ හැම පැත්තටම ඇරෝ එකක් එනවා. ඒකෙන් මේ අපිට ඕන පාර්ට් එක ක්ලික් කරලා move කරගන්න පුළුවන්. මේක ඕන කරනකට. මේක ඉතින් එහෙම move කර කර තියෙන වැඩක් නැහැ. අනික මේක ඕන කරගෙන move කර හැකියි. කියන්නේ හරියට ෆික්ස් වෙලා නැහැ. අපිට ඉතින් ඕනනම් පුළුවන් මේක move component ගිහිල්ලා මේක මෙහෙම බල බල ෆික්ස් කරන්න. නැත්තම් SolidWorks වල තව ඔප්ෂන් එකක් තියෙනවා mates කියලා. මෙන්න මෙතන තියෙනවා mate කියලා ඔප්ෂන් එකක්. mate කියන ඔප්ෂන් එකෙන් අපිට ඒ ටික තියෙන්න ඕන විදිහට ෆයිල් කරගන්න පුළුවන්. ඒ mate ඔප්ෂන් එකට අපි පාවිච්චි කරමු. mate ඔප්ෂන් එකට ගියාට පස්සේ අපිට සිලෙක්ට් කරන්න පුළුවන් මෙන්න මේ mate selection කියන එක ඇතුළේ. mate selection එක කියන එක ඇතුළේ දැන් මේ බෝල්ට් එක එන්න ඕනේ මේ හෝල් එකකට. ඒතකොට ඒ අපි සිලෙක්ට් කරගන්න මේ බෝල්ට් සර්ෆස් එකයි මේ හෝල් එකයි සිලෙක්ට් කරගත්තාම ඔයාලට පේනවා ඒක ඔටෝමැටිකලි සෙට් වුණා. හැබැයි අවශ්‍ය පැත්තට නෙමෙයි අනිත් පැත්තට සෙට් වුණා. ඒ හින්දා අපේ සිලෙක්ෂන් ඕඩර් එක වෙනස් කරොත් හරි. කල මේක සිලෙක්ට් කරලා මේක කරොත් ඒ තමයි පැත්තට එන්නේ. හරි ගණන් ගන්න එපා. මෙන්න උඩ කන්සෙන්ට්‍රින් කියන ඔප්ෂන් එක දෙන්න. කන්සෙන්ට්‍රින් කියන ඔප්ෂන් එකේ මොකක්ද වෙන්නේ? මේ මේකේ සර්කල් එක තියෙන ඒ සර්කල් එකයි මේ සර්කල් එකයි සෙන්ටර්ස් දෙක එක ලයින් එකේ තියෙන විදිහට මේ දෙක අලයින් වෙනවා. අලයින් වුණාට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේක් අලයින්මන්ට් කියලා ඔප්ෂන් එක. ඒකෙන් අපිට අලයින් වෙන ඩිරෙක්ෂන්ස් දෙක සෙට් කරගන්න පුළුවන්. අර පේනවා ඇති. මෙන්න මේ ඔප්ෂන්ස් දෙක. මේ ඔප්ෂන් එකෙන් මේ පැත්තට මේ ඔප්ෂන් එකෙන් පැත්තට අලයින් කරගන්න පුළුවන්. හරි. තාම මේක හරියට ජොයින් වෙලා නැහැ. දැන් මේක මෙන්න මේ සර්ෆස් එක මෙන්න මේ සර්ෆස් එකට හේතු වෙන්නේ බෑ. ඒ හින්දා ආයේ මේට් එකේ ඉඳගෙනම මේට් ඔප්ෂන් එකේ ඉන්න ගමන්ම මේ සර්ෆස් එකයි මේ සර්ෆස් එකයි ක්ලික් කරනවා. එතකොට ඔටෝමැටිකලි එයා කොයින්සිඩන්ට් ඒ කියන්නේ කොයින්සිඩන්ට් කියන්නේ ඒ සර්ෆස් දෙක එකම තැනක තියෙන්න ඕනේ කියන එක. ඒ විදිහට ඒ ඔබ්ජෙක්ට් දෙක ලයින් කරනවා. ඊට පස්සේ ආයේ මෙතන ටික් එක දෙනවා ටික් එක දෙන්න. එතකොට මේ වන්න මේක ලස්සනට මේට් වෙලා තියෙන්නේ. මේ මේ ඔප්ෂන් එකකට ඒකමයි කරන්න තියෙන්නේ. මේ ඇතුළේ සර්ෆස් එක ක්ලික් කරගන්න. එලියස මේක ක්ලික් කරගන්න. මේ ක්ලික් කරගෙන මේට් දෙන්න. ආයෙත් මේක ලස්සනට මේ කන්සෙන්ට් ක්ලික් වෙන්න එනවා. ඉගෙන ක්ලික් කරන්න ඕකේ එක ක්ලික් කරන්න. එතකොට ලස්සන ෂේප් එක එනවා. ඊට පස්සේ මේක බලන්න එළියෙන් තියෙන්නේ. එළියෙන් තියෙන්න බෑ. මෙන්න මේ සර්ෆස් දෙක මෙන්න මේ ඇතුලේ සර්ෆස් එකයි බෝල්ට් එකේ ඇතුලේ සර්ෆස් එකයි මේ සර්ෆස් එකයි එකම තැනක තියෙනවා. ඒ හින්දා ඒ සර්ෆස් දෙක ක්ලික් කරගෙන ආයෙ මේට් එකට යන්න. එතකොට ආයෙ මේට් එක හැදෙනවා ලස්සනට. ඒ වෙලාවට ආයෙ කොයින්සිඩන්ට් වෙන්නේ. මොකද එකම තැනක තියෙන්න ඕනේ. ආයෙ ඕකේ එක ක්ලික් කරපුවාම ඒ දෙකක් හැදෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මේක මෙහෙම තියන්න බෑ. ඇයි මේ ෂේප් එක පුලි එක මේ මවුන්ට් එක ඇතුළට ගිහින් තියෙන්නේ. අපිට ඉතින් ඕනනම් පුළුවන් ආය අර ෆයිල් එක ඕපන් කරගෙන මේ චේන්ජ් කරන්න. නැත්නම් අපිට මෙතන ඉඳන්ම හරි සෝරි දෙකක් නා. හරි මේ දෙක ඉන්ටර්සෙක්ට් වෙන හින්දා අපිට මෙතන ඉඳන්ම මේ ෂේප් එක එඩිට් කරගන්න පුළුවන්. ඒක කොහොමද කරන්නේ? අපි මේ ෂේප් එක ක්ලික් කර ඒ පාර්ට් එක ක්ලික් කරගන්න. පාර්ට් එක ක්ලික් කරපුවම මේ පාර්ට් එක නිල් පාට වෙනවා.
මෙන්න මෙතන තියෙනවා ඔප්ෂන් එක edit component කියලා. ඒ edit component ඔප්ෂන් එකට ගියපුවාම මම මේක සේව් කරලා නේ කියන්නේ. ඒවා කරන්න කලින් මේක සේව් කරලා ඉන්න කියලා එයාලා තියෙනවා. ඒකත් සේව් කරගෙන ඉන්න කැමති විදිහට සිම්ප්ලි කියලා සේව් කරගන්න. එතකොට සේව් කරාට පස්සේ edit component එකට යනවා. අපි අර ක්ලික් කරපු part එක highlight වෙලා අනිත් part එක නිකන් transparent වෙලා වගේ තියෙනවා. මේකෙත් අර විදිහටම shapes ටික බලාගත්ත හැකි. දැන් මේක edit කරන්න පුළුවන් අපිට options ටික තියෙනවා. අපි මේක extrude කරලානේ ගත්තේ. extrude revolve කරලා revolve එකෙන් අපිට ආයෙත් edit sketch ගිහිල්ලා කලින් වගේම මේක edit කරගන්න පුළුවන්. මේක පහට අඩු කරලා ඒක 2.5ට අඩු කරලා ඒක 15ට අඩු කරනවා. අඩු කරලා exit sketch කරනවා. ඒක මදිද? ඒක පුරා ගමන් ගණන් ගන්න එපා නේ. හරි. දැන් පේනවා කොහෙත් ගෑවෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ මෙතන edit component කියන එක ක්ලික් කරන්න. එතකොට exit වෙන්න පුළුවන්. ඒ විදිහට තමයි assembly එකකින් නම් part file එකක් edit කරන්නේ. ඊට පස්සේ මේක save assembly එක save දුන්න ගමන් මෙයාලා අහනවා දැන් අපි part file එක modify කරන්නේ. ඒකත් save කරන්න දීලා save all දෙන්න. ඒක ඔක්කොම save වෙනවා. මේකත් ගන්නටම වැඩි වගේ අපිට ඒකත් edit කරගන්න පුළුවන්. කොහොමද part එක select කරන්න edit component ඒක ඇතුලේ තියෙනවා මේ click arrow එක click කරලා ඔයාලට ගන්න පුළුවන් කොටද යන්නේ කියලා click කරලා මේ part එක double click කරලා ඔයාලට dimension වෙනස් කරන්න පුළුවන්. හත් වගේ දෙන්න. ඊට පස්සේ edit component click කරගෙන ගත්තාම exit වෙනවා. හරි. තමයි assembly එකක් mount මේ mate කරන්නේ assembly එකේ ඉඳලා part file එකක් edit කරන්නේ. මෙතන නම් ප්‍රශ්න තියෙනවද කට්ටියට? නෑ මවුලක් නෑ. තේරුණා. හැමෝටම අවුල නැහැ නේ. ලසන් මේ chat එකේ ඇවිල්ලාද බලන්න මේ solidworks file එක නෑ solidworks.zip කියලා ෆයිල් එක. නෑ තාම නෑ. මේ මං හිතන්නේ මොකක් හරි මේ ෆයිල් එක ඩෙවලොප් වෙන දෙන්නේ ඔය කියන්නේ. ඔය ඉස්සෙල්ලා දෙන්නේ zip file එකද? ඔව් zip file දෙකක්මයි දැම්මේ. එහෙනම් මෙහෙම වුණොත් මේ ඔයා මේ මොකක් හරි මේකකට අප්ලෝඩ් කරලා මොකක් හරි Google Drive හරි නැත්නම් Picture මොනවා හරි එකට අප්ලෝඩ් කරලා මේ ලින්ක් එක දැම්මම හරිනේ ඊට පස්සේ. මොකක් හරි ෆයිල් එක කරප්ට්ලා හරි මොකක් හරි ඔව් වෙලා ඉඳන් ඉන්නේ නෑ. ඒ කියන්නේ අර ඔයා කියපු විදිහට 3 MB ගන්න ඉඳන් ඉන්න බෑ. ලොකු එකක් නෙමෙයිනේ. ඔව් 3MB පොඩි ෆයිල් එකක්. ඒක යාවේ නෑනේ. හරි කමන්නේ. දැන් මට ඒකේ අවුල තියෙන්නේ මම Arduino board එකක් download කරලා තිබ්බා ඒකේ මේ enclosure එකක් හදන්න කොහොමද කියන්නේ. ආ ආ මම ඒක ඔයාලට download කරගන්න හැටි කියන්නම් එහෙනම්. ඒතකොට ලේසියිනේ. ආ ආ. ඒක download කරගන්න හරි. ඔයාලා browser එකට ගිහින් site එකක් තියෙනවා GrabCAD කියලා.
grabcad.com. ඒකේ ගොඩක් දුරට සයිට් එකට යන්නේ මේ වගේ කනෙක්ෂන් එකේ මොකක් හරි අවුලක් තියෙනවා. මේ මෙම grabcad දැන් කියලා සයිට් එකක් තියෙනවා. VPN එකේ අවුල වගේ ඔව් ඔව් තමයි VPN එක පේන්නේ. නිසා කොහොමත් මේ කැම්පස් වයිෆයි දැම්මම අර මේව සපෝට් කරන්නේ නැහැ. මොකද අර උක්ලා එහෙම අර මේ ස්පීඩ් ටෙස්ට් කරන්න සපෝට් කරන්නේ නැහැ මම හිතන්නේ මේක නිසා මෙහා අර ආ VPN එක ඒක වෙන්න තියෙනවා. ඩිටෙක්ට් හරි. කරනවා. ඔයාලා බලන්න මේ GrabCAD කියලා GrabCAD ඒ සයිට් එකේ තියෙනවා මේ ඔක්කොම වගේ මේ 3D models ගොඩක් ඒවට. ඒතකොට ඔය Arduino වලට ESP chip වලට එහෙම නැත්නම් ඔය mechanical දේවල් මේ police වලට එහෙම හිටන් මේ 3D models තියෙනවා. ඒකේ බලන්න step file එකක්. මෙන්න මෙතන open කරගන්න පුළුවන් file එකක් වෙන්න ඕනේ. step file. තව මෙන්න මේ වගේ එන්නේ. මේකෙන් ඇවිල්ලා තියෙන මේ step file එකක් නැත්නම් SolidWorks part file එකක්. ඔය වගේ ඒවා මේ ඩවුන්ලෝඩ් කරගන්න. මොකද ඒවා ඕපන් කර හැකි මේ SolidWorks වල සමහර ඒවා තියෙනවා .blend කියලා හැම ෆයිල් එකක් Blender වලින් හදපුවා. ඒවා මේ ඕපන් කරන්න බෑ. මේ step file හරි SolidWorks part file හරි තියෙන මේ options බලන්න. මේ නනෝ එකක් තියෙනවා. ඒ කියන්නේ නැත්තම් ඔයාලා කෙලින්ම Google search කරන්න මේ ඔයාලට ඕන මොකක් හරි පාර්ට් එකක් තියෙනවා නම් හිතන්නකෝ Arduino Uno එකක් කියලා. GrabCAD Arduino Uno SolidWorks කියලා. එතකොට ගොඩක් දුරට උඩින්ම යන ලින්ක් එකේ ඉන්නේ උඩින්ම යන ලින්ක් එකේ එන්නේ මේ වගේ මේ හොඳ ෆයිල් අපිට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඔය ලසන් මේ ගෲප් එකෙත් දාලා තියෙනවා. ඒ එන්නේ සයිට් එක තමයි. ඒකෙන් සර්ච් කළත් ඔයාලට ගත්ත හැකි. මේ මම දැනට ඒකෙන් ඩවුන්ලෝඩ් කරලා Arduino Mega එකක් තියෙනවා. මම ඒකට කොහොමද එන්ක්ලෝෂර් එකක් හදන්නේ කියලා මේ කියන්නම්. ඒක ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන මේ ඒකත් එක්ක ෆලෝ කරන්න. හරි. ඒකෙදි අපි ඉස්සලාම ආයේ පටන් ගන්න ඕනේ new කියන එකට යන්න. new එකෙන් part එක. එතකොට අපි enclosure එකක් වෙන්නේ part එක. අර අපි නමක් දුන්නට ඒකත් part එකක් මේ අපි හදන assembly එකේ. ගිහිල්ලා okay කරන්න. okay කරලා දැනට නිකන් sketch එකක් දාගන්න. මේ වගේ නිකන් rectangle එකක්. මේක තේරුමක් වෙන්නේ අපි පස්සේ මේක delete කරනවා. ඒක හින්දා දැනට sketch එකක් දාගෙන මේක save කරගන්න. ඔයාලට ඕන නම කියන්නේ enclosure හරි මොකක් හරි නමක් දීලා save කරගන්න. මම දැන් SolidWorks part 4 කියලා save කරගන්න. හරි. ඊට පස්සේ අලුතෙන් එකක් create කරගන්න assembly එකක්. ඒකෙදි මෙන්න මෙතනදී import කරගන්න මෙන්න මේ browse option එකට ගිහිල්ලා මේ පැත්තේ තියෙන side bar එක පෙන්වන්නේ නැත්නම් ඔයාලට මේ වගේ නම් පෙන්වන්නේ. මෙන්න මේ insert component කියන්නේ. එතෙන්ට ගිහිල්ලා click කරලා browse එකට ගිහිල්ලා ඔයාලා අර download කරගත්ත මේ step file එක හරි SolidWorks part file එක හරි open කරගන්න. හරි. මේක පැත්තට වගේ ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ පල්ලෙහා වලට පේනවා මේ ඩයලොග් බොක්ස් එකක් තියෙනවා මේ වගේ. ඒකෙන් අපිට මේකේ මේ වැටෙන ඩිරෙක්ෂන් වෙනස් කරගන්න පුළුවන්. කියන්නේ මේක මෙහෙම තිබ්බම හරියන්නේ නෑනේ. ඒ පැත්තට කරගන්න ඕන නම් x axis දෙක හරහා නේ කරකවන්න ඕනේ. x axis එක දුන්නාම මේක ෆ්ලැට් වෙන විදිහට අපිට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේක ෆික්ස් පාර්ට් එකක් වෙන්න ඕනේ හින්දා මේක මේ canvas එකේම ක්ලික් කරන්නේ නැතුව මෙන්න මෙතන okay mark එක තියෙනවා okay එක ක්ලික් කරන්න. එතකොට මේක ෆික්ස් පාර්ට් එකක් වෙනවා F කියලා පෙන්නනවා. මෙන්න මෙතන F කියලා තියෙන්නේ name එකට ඉස්සරහින්. ඒකෙන් කියන්නේ මේක ෆික්ස් මේ sketch එකක්. මේ ෆික්ස් පාර්ට් එකක් කියලා.
ඊට පස්සේ දෙවනියට ආයෙ ඉන්සර්ට් කම්පොනන්ට් ගිහිල්ලා අර අපි දැන් හදාගත්ත එන්ක්ලෝස් එක එන්න එකත් ඉන්සර්ට් කරගන්න. ඒක නම් නිකන් කියලා ක්ලික් කරන්න. ඒතකොට ඒකෙන් හිතන්න ඉන්සර්ට් වෙනවා. හරි. දැන් මේකට ගිහිල්ලා මේකේ ස්කෙච් එකට යන්න. එඩිට් ස්කෙච්. ආයෙ සේව් කරේ නැහැ කියනවා. ඒකත් සේව් කරගන්න. ඊට පස්සේ කන්ට්‍රෝල් එක හරි එහෙම හයිලයිට් කරලා හරි මෙන්න මේක ෂේප් එක ඩිලීට් කරලා දාන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ දැන් අපිට ඕනේ වෙන්නේ මෙන්න මේ ෂේප් එක මේ Arduino board එකේ මෙන්න මේ ෂේප් එක ගන්නනේ අපිට ඕනේ. මොකද එන්ක්ලෝසර් කියන්නේ මේ ෂේප් එක මේක සේෆ්ටි එකට දාන්න එකයි. ඒ හින්දා මේ ෂේප් එක ගන්න අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ එජ් එක තියෙන්නේ. මේ එජ් එක සිලෙක්ට් කරගෙන යන්න වටේ තියෙන. ෆේස් එක සිලෙක්ට් කරන්න එපා. එජ් එක විතරක් සිලෙක්ට් කරන්න. ෆේස් එක සිලෙක්ට් කරොත් එරර් එකක් යනවා. මේ එජ් එක වටේම තියෙන එජ් එක සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා convert to entity කියලා ඔප්ෂන් එක. ඔයාලට පේන ඇති ටූල් බාර් එකේ තියෙනවා convert to entity කියලා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරගමන් ඔයාලට පේනවා අර අරගේ ෂේප් එකටම නිකන් නිල් පාට අර අපි කලින් ඇඳපු ෂේප් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක ආවට පස්සේ දැන් අපි ගොඩක් දුරට හදද්දී අපි දන්නවා පොඩි ටොලරන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ අර ෂේප් එක ගත්තාම හරියටම මේ ෂේප් එක හැදෙන්නේ නැහැ. ඒ ෂේප් එක හැදෙන්නේ නැති හින්දා පොඩ්ඩක් ලොකු වෙන්න පුළුවන්, පොඩ්ඩක් පොඩි වෙන්න පුළුවන්. ඒ හින්දා අපි එන්ක්ලෝස් එකත් අරකේ මොඩල් එකේ ගානටම හැදුවොත් එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හදිස්සියේ හරි අපේ ප්‍රොඩක්ට් එක පොඩ්ඩක් හරි ලොකු වුණොත් ෆිට වෙන්නේ නැති වෙන්න. ඒ හින්දා අපි පොඩි ටොලරන්ස් එකක් දෙනවා. ටොලරන්ස් එක දෙන්නේ කොහොමද? මේ අපි මේ සම්පූර්ණ ෂේප් එකම සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගෙන තියෙනවා මෙතන offset entity කියලා ඔප්ෂන් එකක්. මෙන්න මෙතන offset entity කියලා ඔප්ෂන් එකක්. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරපුවාම ඔයාලට ඩිස්ටන්ස් එකක් අහනවා. කොච්චර ඩිස්ටන්ස් එකකින් offset කරන්න ඕනද කියලා. මම දැන්ට මිලිමීටරයක් දෙන්නම්. මිලිමීටරයක් දීලා මෙන්න මෙතන තියෙනවා construction geometry කියලා. construction geometry එකෙන් කරන්නේ අපිට geometry එකක් හදාගත්ත හැකි. කියන අපිට දුන්නේ හැකි එක්ක base geometry නැත්නම් offset geometry. ඔය දෙකෙන් දුන්නාම අපි base geometry දුන්නොත් අපේ base shape එක තියෙන, ඒ කියන්නේ offset කරන්න කලින් shape එක. ඒ කලින් shape එක construction line එකක් වෙනවා. අපිට කලින් මතක ඇති වුණාට මේ construction line එකක් වුණාම ඒකට features අදාළ වෙන්නේ නැහැ construction line වලට. අපිට offset geometry දුන්නේ හැකි. ඒකට offset එක construction line එකක් වෙනවා. අපි දැනට මේක base geometry දෙමු. base geometry දීලා ඕකේ කරන්න. ඒතර base එක මේ පේන්නේ base geometry එක construction line එකක් කියලා තියෙනවා. එළිය shape එක විතරයි තියෙන්නේ. හරි. එතකොට අපේ sketch එක හරි. මෙතනින් exit sketch යන්න. මෙතන තියෙන exit sketch option එක. ඒකට ගියාට පස්සේ අපිට පුළුවන් මේ sketch එක select කරලා මෙන්න මෙතනින් feature එකක් දෙන්න. feature එක මොකද්ද? extrude base, boss base. ඒකෙන් අපිට දැන්ට යටට එකක් දෙන්න මේ අනිත් පැත්තට ඩිරෙක්ෂන් එකක් දෙමු. මිලිමීටර 2 විතර thickness එකක් තියෙන enclosure එකක් අපි හදන්න දැන්. දීලා ඕකේ කරන්න. හරි. ඕකේ කරලා එතන edit component යන්න. එතකොට component එකෙන් edit වෙනවා. දැන් මේක එක උඩ එක තියෙනවා. එක උඩ එක තිබිලා බෑනේ මේක මේ යටින් fix වෙන්න බෑනේ. fix වෙන්න ඕන හින්දා අපිට පුළුවන් මේට් එකක් දෙන්න. මේ දෙක fix කරන්න. මේ උඩ surface එකයි යට surface එකයි click කරලා මේට් දෙන්න. එතකොට අර යන්නට move වෙලා මේ shape එක හැදෙනවා. හරි. ඕකේ දෙන්න. ඊට පස්සේ මේකේ walls ටික හදන්න. හරි.
හරි වෝල්ස් ටික හදන්න අපිට ෂේප් එකක් ගන්න වෙනවා. මට අමතක වුණා මේ දැන් මම මෙතන ටොලරන්ස් එක තිබ්බේ අර මේ අපේ මැනුෆැක්චරින් ටොලරන්ස් එක විතරයි. ඒත් අපේ වෝල් තික්නස් එක මම තිබ්බේ නැහැ. වෝල් තික්නස් එක තියන්න අපිට පුළුවන් මේ එඩිට් ස්කෙච් ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා අපි තිබ්බ ටොලරන්ස් එක. අපි වෝල් තික්නස් එක 2 cm තිබ්බේ 2 cm වෝල් තික්නස් එකයි 1 cm sorry millimeter 2 millimeter වෝල් තික්නස් එකයි 1 millimeter ටොලරන්ස් එකයි කියලා 3 millimeters තියෙනවා. ඕකේ දෙන්න. exit sketch නම මේක ඇවිල්ලා තියෙනවා. හරි. හ්ම්, ඒත් එක්කම අපි ෆීචර් එකක් පොඩ්ඩක් එඩිට් කරගමු. ඉතින් ඔයාලට පේනවා ඇති අපි බ්ලයින්ඩ් දාලා මෙතන තව ඩිරෙක්ෂන් 2 කියලා ඔප්ෂන් එකකුත් තියෙනවා. ඩිරෙක්ෂන් 2 කියන ඔප්ෂන් එකෙන් දෙන්නේ අපිට මේකට ඔපොසිට් ඩිරෙක්ෂන් එකකට එක්ස්ට්‍රූඩ් කර හැකි. අර ෆස්ට් ඩිරෙක්ෂන් එකට අමතරව ඔයාලට පේනවා ඇති මේ ෆස්ට් ඩිරෙක්ෂන් එකට අමතරව අනිත් පැත්තටත් අපිට එක්ස්ට්‍රූඩ් කරන්න පුළුවන්. අපි ඒකත් දෙමු. ඩිරෙක්ෂන් අපි මේක දෙමු අප් ටු සර්ෆස් දීලා මෙන්න මේක টপ සර්ෆස් එකට එනකන් එක්ස්ට්‍රූඩ් කරන්න කියලා. හරිනේ. දැන් මේක ඇත්තටම කිව්වොත් මේකක් නෙමෙයිනේ ඇත්තටම කිව්වොත් මේ එන්ක්ලෝෂර් එකක් නෙමෙයි බොක්ස් එකක් ගන්න. අපි මේක එන්ක්ලෝෂර් එකක් කරගන්න මේ මැද කෑල්ල අපි අයින් කරනවා. මැද කෑල්ල කොහොමද අයින් කරන්නේ? ආයෙත් අපි ගමු ස්කෙච් එකක්. එතනින් ගිහලා ස්කෙච් දෙන්න. ස්කෙච් දීලා টොප් ප්ලේන් එක ක්ලික් කරලා ආයෙත් টොප් ප්ලේන් එක සිලෙක්ට් කරලා මෙන්න මෙතන දෙන්න කන්වර්ට් ටු එන්ටිටි කියලා. ආයෙ අපිට මේ අර ෂේප් එකම ජෙනරේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ ඔක්කොම සිලෙක්ට් කරලා මෙන්න මෙතන තියෙන offset entity කියන එක. offset entity එක දීලා දැන් මේක බලන්න ආයෙත් එළියට offset වෙන්නේ. දැන් අපිට එළියට නෙමෙයි offset වෙන්න ඕනේ ඇතුළට. ඇතුළට මිලිමීටර දෙකකින් offset වෙන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා reverse කියලා check mark එකක්. ඒක දෙන්න. එතකොට ඒක ඇතුළට offset වෙනවා. ඇතුළට offset වෙනවා. මෙතන base geometry දීලා තියන්නේ. එතකොට අපි කලින් අර හදපු convert to entity දීලා හදපු sketch එක ඒක construction sketch එකක් වෙනවා. ඕකේ කරන්න. ඕකේ කරලා එතනින් exit sketch ගිහින් මේ හරි. අපි කලින් මේට් එකක් ඇඩ් කරා. දැන් මේ මේට් එක ඉන්වැලිඩ් කියනවා. අපි දැන්ට මේ මේට් එක ඩිලීට් කරගමුකෝ. දැන් මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ අපි කලින් දුන්නේ මේ ඇතුලේ සර්ෆස් එක. අර මේ අපි කලින් හදපු එකේ ඇතුලේ සර්ෆස් එක. දැන් අපි මේක මේ පැත්තට එක්ස්ට්‍රූඩ් කරපු හින්දා ඇතුලේ සර්ෆස් එක නැති වුණා. ඇතුලේ සර්ෆස් එක නැති වුණ හින්දා මේ මෙන්න මේ මේට් එක මේ ෆුල්ෆිල් කරන්න බෑ. එන්නේ ඒකට සොලියුෂන් එකක් නැහැ. ඒ හින්දා මෙයාලා එරර් එකක් දෙනවා. අපි ඒ හින්දා මේක දැනට ඩිලීට් කරගමු. හරි. ඩිලීට් කරගෙන මේක හිටියේ. එඩිට් කම්පොනන්ට් ගිහිල්ලා එඩිට් කරගමු. ස්කෙච් එක සිලෙක්ට් කරන්න. ෆීචර්ස් ගිහිල්ලා දැන් එක්ස්ට්‍රූඩ් කට් දෙන්න. එක්ස්ට්‍රූඩ් කට් දීලා මේ සැරේ අපි දෙමු offset from surface දීලා මේ surface එකේ ඉඳලා මිලිමීටර 2ක්. අය අපි wall thickness එක තිබුණු මිලිමීටර 2ක්. දැන් මිලිමීටර 2ක් තියලා ඕකේ දෙන්න. එතකොට මේක ලස්සනට කට් වෙලා තියෙනවා. දැන් අපි ආයෙත් මේට් එකක් හදමු. exit වෙලා ක්ලික් කරන්න අමාරුයි. ක්ලික් කරන්න අමාරු හින්දා අපි මේක දැන්ට හයිඩ් කරගමු. හයිඩ් කරන්නේ මේක රයිට් ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා hide component කියලා. ඒක ක්ලික් කරපුවම hide වෙනවා. මෙන්න මේ surface එකත් එක්කනේ මේට් එක හැදෙන්න ඕනේ. ඒ surface එක ක්ලික් කරලා මේට් center
දැන් ගිහිල්ලා මේ අර ආඩිනෝ පාර්ට් එක ආයෙත් අන්හයිඩ් කරගන්න රයිට් ක්ලික් කරලා ෂෝ තියෙනවා. අන්හයිඩ් කරගෙන ආයෙ මේ පාර්ට් එක ක්ලික් කරන්න. ක්ලික් කරපුවාම ඒ දේ කෝලීනිය වෙලා එනවා. ඕකේ දුන්නාම එකත් හරියනවා. දැන් අපි අර හයිට් එක දුන්නේ මෙතෙන් දෙනකන් දෙන්න කියලා. අප් ටු සර්ෆස් නේ අපි දුන්නේ. අප් ටු සර්ෆස් දුන්නේ මෙතන thickness එකක් දුන්නේ මේ ප්ලේන් එකේ ඉඳලා 2 මිලිමීටර් උඩට වෙන්න කියලා. ඒ හින්දා අපිට ආයේ ඩිමෙන්ෂන්ස් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඩිමෙන්ෂන්ස් ටික හැදෙනවා අර මේට් එකට අදාළ විදිහට ඔටෝමැටිකලි. ඕකේ දෙන්න. එතකොට හරි. දැන් ඔයාලට මේ ෂේප්ස් ටිකක් කපා ගන්න ඕන නම් ඔයාලා මේ ෂේප්ස් ටික කපා ගත්ත හැකි. ආ, මේ ෂේප් එක පැත්තට එන්න. ආයේ මේ පාර්ට් එකම එඩිට් කරන්න ඕනේ. එඩිට් කොම්පොනන්ට් ගියා. අලුතෙන් ස්කෙච් එකක් දාගන්න. ස්කෙච් එකක් දාගෙන අපිට පුළුවන් මේ ප්ලේන් එක සිලෙක්ට් කරලා ඔන්න මේ ෂේප් එක ගන්න. අරගෙන ස්මාර්ට් ඩිමෙන්ෂන්ස් දෙන්න. දැන් අපිට පුළුවන් මෙන්න මේක. ඒ කියන්නේ අපේ ඇතුලේ තියෙන පාර්ට් එක තියෙන්නේ. අනිත් පාර්ට් වලට සාපේක්ෂව මේ පාර්ට් එකේ දේවල් දෙන්න පුළුවන්. يعني මේ පාර්ට් එකට සාපේක්ෂව මෙතෙන්ද අපි තියෙන මිලිමීටර 0.5ක් තියෙන්න ඕන. මේ පාර්ට් එකට සාපේක්ෂව මේ පාර්ට් එක මිලිමීටර 0.5ක් තියෙන්න ඕනේ. මේ පාර්ට් එකට සාපේක්ෂව මේ පාර්ට් එක මිලිමීටර 0.5ක් තියෙන්න ඕනේ. මේක දීලා ස්මාර්ට් ඩිමෙන්ෂන්ස් වලින් අයින් වෙන්න. අයින් වෙලා ස්කෙච් එකෙනුත් අයින් වෙලා ෆීචර් එකට යන්න පුළුවන් ඔයාලට. ෆීචර් එකෙන් ගිහිල්ලා එක්ස්ට්‍රූඩ් කට් දෙන්න. එක්ස්ට්‍රූඩ් කට් දුන්නාම මේකට එනවා. අපේ කැපෙනවා වැඩි හින්දා අපි අය up to surface කියන ඔප්ෂන් එක දෙමු. මේ surface එක ක්ලික් කරන්න. ඒතකොට ඒ surface එකට යනකම් තියෙන සියලු දේ අයින් වෙනවා. ඕකේ දෙන්න. දැන් බලන්න ආයෙ කොම්පොනන්ට් එකෙන් එක්සිට් කරනවා. දැන් අර පෝර්ට් එක එළියට එන්න විදිහට මේ එන්ක්ලෝස් එකේ හෝල් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පුළුවන් අනික් එළියට එන්න ඕන හෝල්ස් ටිකත් එහෙමම දෙන්න. ඊට පස්සේ මේ ස්ක්‍රූ හෝල් ටික තියෙනවානේ. ස්ක්‍රූ හෝල් ටික දෙන්න පුළුවන් අර එක්ක හෝල් විසර්ඩ් එකෙන් නැත්නම් අර අපි කලින් කතා කරා වගේ මේ ස්කෙච් එකට ගිහිල්ලා මෙතනින් මේ කන්වර්ට් එන්ටිටි දීලා ඒ ටික අර මේකට නිකන් ෂැඩෝ එකක් වගේ අරගන්න පුළුවන්. පල්ලෙහා සර්ෆස් එකට දීලා ඒක කට් කරන්න පුළුවන්. එහෙම එක එක ඔප්ෂන්ස් වලට ඉතින් කට් කරන්න පුළුවන්. ලේසිම විදිහට තමයි කරගන්න ඕනේ. උඩ පාර්ට් එකත් අර 20 දීලා අපිට ජෙනරේට් කරගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලා මේ එහෙම මොකක් හරි පාර්ට් එකක් හදද්දී මතක තියාගන්න මේ මේජර්ස් අනිවාර්යෙන් පිලට් කරන්න. ඒකට එඩිට් කොම්පොනන්ට් ගිහින් ඉන්නවනේ මේජර්ස් අනිවාර්යෙන් පිලට් කරලා තියන්න. මොකද මේව නැත්තම් ෂාප් එජස් එන්නේ. මේ ෂාප් එජස් ඒක හින්දා මේ පිලට් කරලා තියෙන එක හොඳයි. ඩිම 2 මිලිමීටර්ස් 1 මිලිමීටර් වලට වගේ ෂාප් කරලා තියන්න. ඒක හරි ගාණක් නැහැ. ඔයාලගේ ප්‍රිෆරන්ස් එක අනුව තමයි පිලට් එක තේරෙන්නේ. මේ විදිහට හැම පැත්තම අර නිකන් ෂාප් එජස් නේ වගේ 90 ඩිග්‍රීස් වගේ නේවා පිලට් කරලා තියන්න. හරි. ඒ ටික තමයි ඉතින් සොලිඩ් වර්ක්ස් වල මේන්ලි නම් කතා වෙන්න තියෙන ටික. ඊටු ෆීචර්ස් වල පාවිච්චි කරනවත් එක්කම ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි. තව ඉම්පෝර්ටන්ට් ෆීචර් එකක් තියෙනවා මෙන්න මෙතන ඉවැලුවේට් කියලා. ඒකේ මෙෂර් කියලා එකක් තියෙනවා. මෙෂර් කියන එකෙන් අපිට ඕනම මේ මෙෂර්මන්ට් එකක් ගන්න පුළුවන්. මේකේ ලෙන්ත් එක, මේ චිප් එකේ එක එක ලෙන්ත් නැත්නම් මේ පොයින්ට් එකේ ඉඳලා මේ පොයින්ට් එකට තියෙන ලෙන්ත් එහෙම මේ මෙෂර් ටූල් එකෙන් ගන්න පුළුවන්. ඒකත් මේ ඉවැලුවේට් එක ඇතුළේ තියෙන මෙෂර් ටූල් එක. මේ ඒකත් අපිට ඕනම වෙන ටූල් එකක්. හරි. එහෙනම් ප්‍රශ්න තියෙනවද ඒක පිළිබඳව?
පාඩම් අපිට ඉවර කරන්න පුළුවන් මේක. ප්‍රශ්න නැත්තම්. ඕ නෑ ප්‍රශ්න නැහැ. අනිත් අයට කොහොමද දන්නේ? තියෙනවද දන්නේ? ඒක තමයි. කටියට ප්‍රශ්න තියෙනවද? ඔයගොල්ලෝ නැම ඔය නෑනේ. තේරුණාද දන්නේ නැහැ කොහොමද කියලා. මේ තේරුණා තේරුණා ඔයගොල්ලෝ ප්‍රශ්නේ නැහැ. එළම එහෙනම් ඒ ටික තමයි ඉතින් මේන්ලි කතා